2025 දෙක ශ්‍රේණියේ පදනම් පාඨමාලාවේ ආරම්භක දවස. ඉතින් අද දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද දවසේදී මේ පාඨමාලාව සඳහා සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙමව්පියන් සහ පුංචි දුවල පුතාලා හැමෝම මං ආදරෙන් පිළිගන්නවා. ඉතින් චුටි දුවේ පුතේ අද ඔයාටත් විශේෂ දවසක්. ඒ වගේම මටත් විශේෂ දවසක්. අපි ගොඩාක් කතා කරන්න කලින් ඔයාට මම පුංචි දෙයක් කියනවා. අද දවසේදී මේ පන්තියක්නේ අපි පටන් ගන්න හදන්නේ. ඒක නිසා අම්මලා තාත්තලාට ඒ වගේම පුංචි පැටවුන්ට දෙගොල්ලන්ටම මම මේ කියන්නේ ආරම්භ කරන්න කලින් ඔයා ගෙදර හිටියට ඔයාලා හැමෝම ගෙදර හිටියට මේ වැඩසටහනට ඔයා සූදානම් වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. වාඩි වෙන්න. ඒ වගේම පුංචි දුවේ පුතේ අද දවසේදී මේ පන්ති ආරම්භ කරන්න කලින් මගේ පුතාට මං ආයුබෝවන් කියලා ඉන්නවා. ආයුබෝවන් පුංචි පුතේ. ආයුබෝවන් චුටි පැටියෝ. ආයුබෝවන් ශා ලස්සන හිනාවක් තියෙන ආයුබෝවන්. good morning. good morning. good morning. එහෙනම් වාඩි වෙන්නකෝ. හැමෝම වාඩි වෙන්න. කුබලන් hina වෙන්න. ෂෝක් නේ. හරිම ලස්සනයිනේ. හරිම ලස්සනයි. සමහර බබාලා නම් ෂෝකානේ ඉතින් hina වෙලා ඉන්න ඕනේ. අද මේ වැඩේ පටන් ගන්න කලින් මගේ පුතා සතුටින් ඉන්න ඕනේ. ඉතින් අද දවසේදී මේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න කලින් මම මේ පදනම් පාඨමාලාව පිළිබඳව පුංචි විස්තරයක් කරනවා. ඒ තමයි දෙක ශ්‍රේණියේ 2025 වර්ෂයේදී මේ ආරම්භ කරන දෙක ශ්‍රේණියේ පදනම් පාඨමාලාවේ සිංහල ගණිතය පරිසරය දෙමළ ඉංග්‍රීසි කියන සියලු විෂය කොටස් ටික ආවරණය කරනවා. එතකොට මේ පාඨමාලාවේ කාලය මාස 3යි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මාස 3 පුරාවටම සියලුම දරුවන්ට අපි ඉගැන්වීම් ක්‍රියාවලිය කරන්නේ නොමිලේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. එතකොට මේ විෂය කොටස් වල සිංහල ගණිතය පරිසරය දෙමළ කියන විෂය කොටස් ටික ආවරණය කරන්නේ මම පද්මි සුරේෂි පද්මි මිස්. ඒ වගේම අද දවසේදී මේ පාඨමාලාවේ ඉංග්‍රීසි විෂය කොටස සහ ස්පෝකන් ඉංග්ලිෂ් කොටස ආවරණය කරන කෝච් දිල්හාරා ඉංග්ලිෂ් කෝච් දිල්හාරා ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේ. මම ආරාධනා කරනවා කෝච් දිල්හාරාටත්. Hello everyone. Hello. Hello. Hello my little sunshines and dear parents. Good morning. Good morning. Good morning Pute. Very nice. Padmi miss, we have another special friend today. Pute, අද දවසේ ඔන්න ඔයාලව බලන්න පන්තිට අවිල්ලා ඉන්නවා පුංචි යාළුවෙක්. ඔයාලා ආස දෙයි කවුද කියලා බලන්න. පද්මිස්වයි බලමු කවුද කියලා. අපි බලමු. අපේ මේ ක්ලාස් එකට අද මේ අලුත් ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. පුතේ මතක් කරලා බලන්න පුතාට මතකද කොහෙද මේ යාළුවා අපි දැකලා තියෙන්නේ? අර ලස්සන කාටුන් එක පුතාට මතක් වෙනවද? කවුද මේ? මේ ඉන්නේ අපේ ගාෆීල්ඩ්. මගේ පුතාලා දන්නවා නේද? ගාෆීල්ඩ්, hello, good morning. Hello, good morning. Okay, so welcome to this very special program, TU Foundation Program 2025. I'm English Coach Dilhara, and I'm so excited to be your English teacher for this program. ඉතින් දුවේ පුතේ පුංචි පැටව ආලව අපි ආදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. ඒ වගේම අම්මේ තාත්තේ අද දවසේ මේක හරිම විශේෂ වැඩසටහනක්, වටිනා වැඩසටහනක්. ඉතින් අද දවසේ පුතාලා හැමෝම සතුටෙන් විනෝදෙන් පද්මි මිස් සහ මාත් එක්ක ඉගෙන ගන්න පටන් ගන්නවා. ගාෆීල්ඩ්
පොඩි දෙයක් තියෙනවා. පදමිස් හරි විශේෂ වැඩකට තමයි දැන් යන්නේ. පුතාලා හොඳට අහගෙන ඉන්න මං කියන දේ මගේ පුතාට හැරව නේද? ඔව්. පන්තිය ඇතුලේ පුතා කොහොමද මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ? පුතා පන්තිට මොනවද අරගෙන එන්න ඕනේ? අම්මා තාත්තා පුංචි පැටවුන්ට මේ වැඩසටහන කරගෙන යද්දී කොහොමද උදව් කරන්න ඕනේ? මේ හැම දේ ගැනම වටිනා පරිගයක් පදිමිස් ගාව තියෙනවා. අපි දැන් චුට්ටක් මිස්ටර් ආරාධනා කරමු ඒ උපදෙස් ටික බබාලාටයි අම්මා තාත්තටයි ලබා දෙන්න කියලා. ගාෆිල්ට අපි යමු එහෙනම්. ඔයාලා ආස කාටුන් එකක ඔයාලා ආසම චරිතයක් තමයි ඇවිල්ලා ඉන්නේ නේද අනේ? ඒක තමයි. චිටිපටව හැමෝම වාඩි වෙන්න. හරි? දැන් මං දෙමව්පියන්ට තමයි මුලින්ම මේ වැඩසටහන පිළිබඳව පුංචි අදහසක් ඔයාලා කොයි විදිහට දරුවෝ සම්බන්ධ කරන්න ඕනේ කොයි විදිහටද මේ මාස 3 කාලයේදී ඔයගේ දරුවන්ම හසුරවන්න ඕනේ කියලා මම මුලින්ම පුංචි පැහැදිලි කිරීමක් කරනවා. ඒක නිසා සියලුම දෙමව්පියන්ට මම කියනවා ඔයාලත් වාඩි වෙන්න ඕනේ. ආගේ පුංචි පැටියත් ළඟට ගන්න. මම මේ මුල් මිනිත්තු කිහිපය තුලදී මම කතා කරන දේ පුංචි දරුවන්ට සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. ඔයාලඟ ඉන්න වාඩි වෙලා ඉන්න පුංචි පැටියට තේරෙන්නේ නැති වෙයි. නමුත් මගේ පැටව ඔයාලා ටිකක් අහගෙන ඉන්න. ටීචර් මේ මොකද්ද කියන්නේ කියලා චුට්ටක් අහගෙන ඉන්න. හොඳයි? ඒ වගේම දෙමව්පියන්ට කියනවා විශේෂයෙන්ම මම අද දවසේදී මේ ඉගෙනුම් ක්‍රියාවලිය ආරම්භ කරන්න කලින් දරුවන්ට උගන්වන කටයුතු කරන්න කලින් මම මේ කියන දේ හොඳට අහගෙන ඉන්න. ඒක ඒ අහගෙන ඉන්න දේ සහ ඔයාලා ක්‍රියාත්මක වෙන දේ විදිහ අනුව තමයි මේ මාස 3 ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ. ඒක නිසා මම ආරාධනා කරනවා සියලුම දෙමව්පියන්ට ඉස්සරලාම මේ මං කියන පණිවිඩ ටික හොඳින් අහගෙන ඉඳලා ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න. දැන් පන්තියක් පටන් ගන්නවා කෝ මගේ පුතාට දැන් පොත් නැහැනේ ලියන්න ඕනනේ අන්න ඒ අදහස ගන්න එපා. පොත් අද දවසේදී කිසිසේත්ම අවශ්‍ය නැහැ. දැන් ඊයේ දවසේදී විශේෂයෙන්ම අපිට දෙන්න තිබ්බ ගොඩාක් මේ උත්තරවලට දැන් මේ මැසේජ් වලට හරි පිළිතුරු සපයන්න තිබ්බ දේ තමයි මොනවද පොත්. පොත් ලෑස්ති කරගන්න ඕනේ. හැමෝටම අපිට පණිවිඩ වෙලා තියෙන හැමෝටම අපි ප්‍රතිචාර දක්වලා තියෙනවා. අද දවසේදී පොත් වල අපි ලියන්නේ නැහැ. පොත් අපිට ඕනෙත් නැහැ. ඒක නිසා ඇයි මේ පොත් ඕනේ නැති වෙන්නේ? දෙක ශ්‍රේණියේ බබෙකුට අපි කොයි විදිහටද උගන්වන්නේ කියන එක ගැන අවබෝධයක් දෙමව්පියෝ ඉස්සල්ලාම හොඳින් දැනගන්න. පළවෙනි කාරණාව තමයි ගොඩක් දෙමව්පියෝ අහනවනේ දෙක ශ්‍රේණියේදී මේ ආරම්භ කරන පදනම් පාඨමාලාව බබාලට වැදගත්ද? ඇයි මෙහෙම පාඨමාලාවක් කරන්නේ? ඇයි අපි මේ විදිහට පන්තියකට සහභාගී කරවන්න ඕනේ? මේක ඇත්තටම වැදගත්ද? බබාලා මේ වගේ පන්තියක තියලා උගන්වන්න ඕනේද? එතකොට ඇයි මේක මේ නොමිලේ කරන්නේ? ඒ වගේම මේ ඉගෙන ගන්න දේ දෙක ශ්‍රේණියට කොහොමද වටින්නේ? තුන ශ්‍රේණියට මොකද්ද මේකේ තියෙන වැදගත්කම? විශේෂයෙන් බහුතරයක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නය තමයි ශිෂ්‍යත්ව විභාගයට ඇත්තටම මේ දේ වටිනවද? මෙන්න මේ හැම ප්‍රශ්නයකටම මම එක උත්තරයක් දෙන්නම්. පොදු උත්තරයක් දෙන්නම්. මම කියනවා මෙන්න මේ උත්තරෙන් මේ හැම කාරණාවකටම ඔයාට යම් අවබෝධයක් සහ හොඳ පිළිතුරක් ලැබෙයි. ඒ තමයි පසුගිය අවුරුද්දේ 2024 ශිෂ්‍යත්ව කඩයිමට නැත්නම් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න දරුවන්ගේ ප්‍රතිඵල. ගිය අවුරුද්දේ මගේ පන්ති කාමරේ ඉගෙන ගත්ත 2024 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ දරුවන්ගෙන් 700ක් දරුවන්ගෙන් 498ක්, ඒ කියන්නේ 500ක දරුවෝ ප්‍රමාණයක් ශිෂ්‍යත්ව කඩයම් ලකුණු වලට වඩා ඉහළ ලකුණු ලබා ගත්තා. අපි කියන්නේ ශිෂ්‍යත්වයේ පාස් වුණා. මම නම් මේ වචනේ ටිකක් පාවිච්චි කරන්න අකමැතියි. මම පොදුවේ හැමෝම කියන ඒ වචනේ පාවිච්චි කරන්න ශිෂ්‍යත්ව කඩයම නැත්නම් ශිෂ්‍යත්ව පාස් වුණා. එතකොට ගිය අවුරුද්දේ අපි කියනවා කඩේම් ලකුණු ප්‍රමාණය 143යි. ඊට වඩා වැඩිපුර ලබාගත් දරුවෝ පන්තිය ඇතුලේ 500ක් ඉන්නවා. එතකොට 700ක් දරුවන්ගෙන් 500ක් දරුවෝ ප්‍රමාණයක් ශිෂ්‍යත්ව කඩේම ජය ගන්න මොකද්ද මේ පන්ති කාමරය ඇතුලේ තිබෙ විශේෂත්වය? අන්න ඒක තමයි
අද දෙමව්පියන්ට මම මේ පැහැදිලි කරන්නේ. ওই දෙමව්පියන්ගේ තියෙන ප්‍රශ්න වලට ගොඩාක් උත්තර මේක ඇතුලේ තියෙනවා. ඒ දරුවෝ මාත් එක්ක සම්බන්ධ වෙන්නේ 2021 වර්ෂයේදී. එයාලටත් ඔයාලගේ මේ පුංචි පැටව වගේම එයාලා චූටි කාලේදී දෙක ශ්‍රේණියේදී මම මේ පදනම් පාඨමාලාව පටන් ගත්තා. ඔයාලට මේ 2025 වර්ෂයේදී මම පටන් ගන්නේ මේ පදනම් පාඨමාලාව පස්වෙනි වරට. පස්වෙනි වරට තමයි දරුවන්ට මේ ක්‍රියාවලිය මම පටන් ගන්නෙ. 2021 වර්ෂයේදී මාත් එක්ක අත්වැල් බැඳගත්ත මාත් එක්ක සම්බන්ධ වුණු දරුවෝ සහ දෙමව්පියෝ හරි සාර්ථකව ඒ පදනම් පාඨමාලාව නොමිලේ පවත්වපු පදනම් පාඨමාලාව ඒ කාලේ නම් මාස 3ක් නෙමෙයි මාස 6ක් මම පැවැත්තුවා. මොකද ඒ කාලේ කොරෝනා සමය නිසා. හරි. ඉතින් එහෙම සම්බන්ධ වෙච්ච දෙමව්පියෝ සහ දරුවෝ හරීම හිමින් ගමන, හරි අවබෝධාත්මක ගමන, හරි සාර්ථක ගමන ඇවිල්ලා අවුරුදු 3කට පස්සේ ඔවුන් 2024 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේදී ඔවුන්ට සාර්ථක ප්‍රතිඵලයකට එන්න විශේෂයෙන් හේතු සාධක වුණ කාරණාව තමයි අම්මේ තාත්තේ ඔවුන්ගේ පදනම අපි කියන්නේ බේස් එක හරියටම එයාලට ලැබුණ නිසා. ඉතින් මම මේ කටයුත්ත හරි ආදරෙන් කරන්නේ. හැම වර්ෂයකම හැම අවුරුද්දකම මේ ක්‍රියාවලිය මම ආරම්භ කරන්නේ හරිම ආදරෙන්. ඒකට හේතුව තමයි මන් දන්නවා දෙක ශ්‍රේණිය පැටවුන්ට මේ මූලික දැනුම, මූලික સિદ્ધාන්ත ටික හරියටම ලබා දුන්නොත් අනිවාර්යෙන්ම ඔවුන් එයාලගේ වැඩ කටයුතු 3 ශ්‍රේණිය නම් පටන් ගන්නේ හරි ජවයකින්. එයාලට ඉස්කෝලේ ටීචර්ත් එක්ක පන්ති කාමරයක යන කොහාරි පන්තියක යන ගුරුවරයාත් එක්ක අභිමාණයෙන් වැඩ කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒකට පාදම හදලා දෙන්න. ඒකට ඉඩ වපසරිය හදලා දෙන එක තමයි මේ පදනම් පාඨමාලාවෙන් කරන්නේ. ඉතින් දරුවෝ වාඩි වෙන විදිහ, දරුවෝ ඉගෙන ගන්න විදිහ, ගෙදරදී සම්බන්ධ වුණාම ගුරුවරයෙක් එක්ක සම්බන්ධ වෙලා හරියට සාර්ථකව වැඩ කරන විදිය මම මේ හැම දෙයක්ම මේ 3 ශ්‍රේණිය පටන් ගන්න කලින් 2 ශ්‍රේණිය පදනම් පාඨමාලාවේදී උගන්වනවා. ඉතින් ඒක හරි සාර්ථක වැඩපිළිවෙලක්. මේක වර්ෂ ගණනාවක්, අවුරුදු ගණනාවක් මම ඒ දිහා බලලා තියෙනවා. දරුවෝ කොච්චර සාර්ථක වෙනවා. ගොඩාක් සාර්ථක වෙන වැඩපිළිවෙලක්. කොච්චර දුරට මේ කටයුත්ත 3 ශ්‍රේණියෙන් නම් දරුවෙක් ඉගෙන ගන්නකොට බලපානවද කියන එක මම දැකලා තියෙනවා. ඒක දෙමව්පියන්ට සමහර වෙලාවට අවබෝධ නැති වුණත් අද ඉඳන් දරුවන්ම මේ වැඩපිළිවෙලට ඉතාමත් ඕනෑකමකින් සම්බන්ධ කරවන්න. මං ඉල්ලීමක් කරන්නේ ඒක. ඉතාමත් ඕනෑකමකින් සම්බන්ධ කරවන්න. හේතුව සමහර වෙලාවට දෙමව්පිය හිතනවා මේක නොමිලේ පවත්වනවානේ. ඒක නිසා අද හිටියාම ඇති. හෙට ඉන්න ඕනේ නැහැ. අනේ මං දෙමව්පියන්ගේ මුලින්ම ඉල්ලනවා හැමදාම අපි සතියේ දවස් 3ක් පන්ති කාමරේ වැඩ කරනවා. මම සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකන් සිංහල ගණිතය පරිසරය දෙමළ කියන විෂය කොටස් ටික මම ආවරණය කරනවා. ඒ වගේම මම සඳුදා හවස 6 ඉඳන් 8 වෙනකන් බබාලත් එක්ක වැඩ කරන්න ගෙදරට එනවා. එතකොට මම සතියේට දවස් 2ක් එනවා. එතකොට කෝච් දිල්හාරා එක දවසක් සිකුරාදා දවසේදී 6 ඉඳන් 8 වෙනකන් ඔයාලත් එක්ක ඉංග්‍රීසි සහ ස්පෝකන් ඉංග්ලිෂ් කොටස ආවරණය කරන්න එනවා. එතකොට සතියට දවස් 3ක් ඔයාලගේ දරුවොත් එක්ක මේ වැඩ කටයුත්ත අපි එක දිගට මාස 3ක් කරනවා. එතකොට ඔයාලට දැක ගන්න පුළුවන් මේ මුලින්ම සම්බන්ධ වෙච්ච දරුවෙක් මේ මුලින්ම අපිත් එක්ක ඉගෙන ගන්න පටන් ගත්ත දරුවෙක් නෙමෙයි මාස 3 අවසානයේදී ඔයාලඟ ඉන්නේ. ඔයාලට ලොකු විශාල වෙනසක් දරුවන්ගේ දකින්න පුළුවන්. ඒකට හේතුව අපිත් අවංකව වැඩ කරන නිසා. සතියේ දවස් 3ක් ඒ කැපවීම නිසා තමයි දරුවෝ ඒ තැනටපත් වෙන්නේ. ඉතින් මම දෙමව්පියන්ට කියනවා පළවෙනිම කාරණාව ඉතා ඕනෑකමින් හැමදාම පන්ති කාමරයට සම්බන්ධ කරවන්න. ඒක තමයි විශේෂ කාරණාව. නැත්තම් අවසාන ප්‍රතිඵලයේ අඩුවක් තියෙනවා. ඒ හැමදාම පන්ති කාමරේ සම්බන්ධ කරලා ඉන්නකොට දෙමව්පියන්ට තේරෙනවා දරුවන්ගේ ලොකු වෙනසක්. ඒ වගේම තමයි මම විශේෂයෙන් මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේනේ අපි දරුවන්ට මේ වැඩ කටයුතු ටික කරන්නේ. එතකොට අපි දෙමව්පියෝ විදිහට ගෙදර හසුරවන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. මම මේ වෙලාවෙම කියනවා දැන් ඔයාලඟ ඉන්න බබා මම මෙහෙම කතා කරනකොට නැගිටලා එහෙම යයි. දුවයි. එයාට යන්න දෙන්න. මම එයාට උගන්වන වෙලාවේදී ආයෙත් කතා කරන්න. එතකොට එයා ළඟට අරගෙන මට උගන්නන දෙයට උදව්වක් කරන්න. දැන් මම මේ දෙමව්පියන්ට කියන දේ මේ පන්ති කාමරයක් ඇතුලේ දරුවෙක්ව වාඩි කරවලා
මේ වැඩසටහනට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඔන්න මම පැහැදිලි කිරීම කරනවා. එකක් ගෙදර පරිසරය හරි විදියට හදලා දෙන්න පන්ති කාමරයකට සුදුසු විදියට. එතනදි මම අදහස් කරන්නේ අලුතෙන් පුටු ගන්න ඕනේ, දෙස්මංකු ගන්න ඕනේ, මේසයක් හදලා දෙන්න ඕනේ කියන එක නෙමෙයි. ගෙදර තියෙන හොඳ තැනක් සූදානම් කරලා දෙන්න දරුවන්ට මේ වැඩසටහන සාර්ථකව කරගන්න. එතනින් මම අදහස් කරන්නේ විශේෂයෙන් දැන් දෙක ශ්‍රේණියේ දරුවන්ට අපි මූලික විදියට උගන්වන්නේ ක්‍රියාකාරකම් සහ අකුරු මුලින්ම හඳුන්වා දෙන්නේ අකුරුනේ අකුරු සහ පිල්ලම්. ඒ අකුරු ලියනකොට කොයිම වෙලාවකවත් මේ අත බර වෙන විදිහට පහතට වෙලා ලියන්න එයාලට ඉඩ දෙන්න එපා. හැම වෙලාවෙම එයාලගේ පපුව මට්ටමින් පොත තියාගන්න පුළුවන් විදිහට හදලා දෙන්න. මොකද මම හැමදාම දකිනවා මම මේක සම්පූර්ණයෙන් හදනවා දෙමව්පියන්ගේ ගොඩාක් වෙලාවට අපි සෝෆා එකේ හරි සෙටි එකේ හරි වාඩි කරවලා අර ඉස්සරහ තියෙන ස්ටූල් එකේ ඉඳගෙන තමයි බබා ලියන්නේ. එතකොට එයාගේ සම්පූර්ණ බර නැවුනහම එයා ලියන අතට තමයි එන්නේ. ඒක ටික වෙලාවක් යනකොට බබාට ලියන්න හිතෙන්නේ නැහැ. අත රිදෙනවා. එයාට එතකොට ඒ වැඩ කරන්න හිතෙන්නේ. අපි කොච්චර හොඳට ඉගන්නුවත් එහෙම වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා ඉඳ ගන්න තැන හරියට හදලා දෙන්න. ඒ වගේම එතනට ආලෝකය. හොඳ එළියක් තියෙන තැනක බබාව වාඩි කරවන්න. ඒ වගේම වාතාශ්‍රය. හුලඟක් එන විදිහට නැත්නම් ෆෑන් එකක් දාලා ජනේලයක් ළඟ හරි තියන්න. ගොඩාක් රස්නේ තැනක බබාලා ඉන්නකොට බබාලට ආස හිතෙන්නේ නැහැ වැඩ කරන්න. ඒක විශේෂ කාරණාවක්. ඒ වගේම තමයි දෙක ශ්‍රේණියේ දරුවෙක්නේ චූටි දරුවෙක්නේ ඒක නිසා ළඟ අම්මා හරි තාත්තා හරි වැඩ කටයුතු කරනකොට ඉන්නවා නම් වඩා හොඳයි. ඒක විශේෂ කාරණාවක්. ඒ වගේම තමයි මම විශේෂයෙන් කියන්නම් තව දෙයක් විශේෂයෙන්ම මම කියන්නම් තව දෙයක් ඒ තමයි බබාලා දැන් මෙහෙම මම පැය දෙකක් උගන්වනකොට දෙමව්පියෝ බබාට කියලා දෙන්න හදන්න එපා. ඒක විශේෂයි. දැන් හැම වෙලාවෙම මම දකින අඩුපාඩු ටික මම කියන්නම් දෙමව්පියෝ විදිහට කරන. මොකද මම දැන් කතා කරන්නේ දෙමව්පියොන්ටනේ. එකක් තමයි දෙමව්පියෝ උගන්වන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ලියන්න පටන් ගත්ත වෙලේ ඉඳන් බබා අකුර ලියන්න, බබා වචන ලියන්න හදනකොටම ඔන්න අම්මා ඇවිල්ලා මකනවා මේක වැරදි මේක හදන්න නෑ. ඇහුම්කන් දීම හරීම වැදගත්. දෙමව්පියෝ විශේෂයෙන් කරන්න ඕනේ ඇහුම්කන් දීම හුරු කරවන්න ඕනේ මම කියන දේ මොකක්ද කියන එක අහගෙන ඉන්න හොඳට ඒ අවස්ථාව හදලා දෙන්න. ඒක වඩා වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ දෙක ශ්‍රේණියේ චූටි දරුවෙක් නිසා. ඒ වගේම පන්ති කාමරයට එන්න කලින් දැන් මම 8ට පටන් ගන්නවා නම් 8ට ලොග් වෙන්න එපා. 7:45 වෙනකොට සූදානම් වෙන්න. ලස්සනට දත් ටික මැදලා දැන් ඉස්කෝලේ යන්නේ 7:00 වෙද්දී අපි ඉස්කෝලේට ගිහිල්ලානේ. ඒක නිසා බබාලා 7:00 වෙනකන් 7යි කාල වෙනකන් ඉඳාගත්තත් කමන්නේ ගෙදර ඉන්න දවසක් නිසා. හැබැයි අවදි කරවලා දත් මැදලා මූණ හොදවලා කොණ්ඩේ ලස්සනට පීරලා අලුත් ඇඳුමක් හොඳ ඇඳුමක් අඳවන්න. ගෙදර ඉන්න ඇඳුමෙන් පන්ති වාඩි කරවන්න එපා. ඒ වගේම තමයි ලස්සනට කොණ්ඩේ පීරන්න, දත් මද්දවන්න. එතකොට බබාලාට මේ පන්තියකට මම යන්නේ කියන හැඟීම එනවා. ගෙදර හිටියට එයා ඉන්නේ පන්ති කාමරෙන් මනස එතකොට. පොට්ටි කරලා ඇසි කරලා දෙන්න පිළිවෙලට විශේෂයෙන් පිරිමි ළමයි සමහර වෙලාවට ටී-ෂර්ට් එකක් නැතුව ඉන්නවනේ පුතේ ඔයාලට ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳ ගන්න ඕනේ. කැමරාවට පේන විදිහට වාඩි කරවන්න ඕනේ. ඒ වගේම පොත් ටික කලින් දවසේ ලෑස්ති කරවන්න මම බුක් ලිස්ට් එක දෙනවා. පොත් ටික කලින් දවසේ ලෑස්ති කරවලා පැත්තකින් තියලා තියන්න. පැන්සල් දෙකක් තුනක් ළඟ තියාගන්න. පැන්සල් උල් කරන කාලය ගන්න එපා. මේ විශේෂයෙන් මේ කාරණා කියන්නේ මේවා නිසා පුංචි මිනිත්තුවක මිනිත්තු දෙකක බබෙකුට ඇහෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති වෙනවා. ඒක නිසා ඇහුම්කන් දීම තමයි මේ පාඨමාලාවේදී දරුවන්ට මුල් මාසෙදී අපි පුරුදු පුහුණු කරන්නේ විශේෂයෙන් ඇහුම්කන් දීම, කතා කිරීම. ඒ වගේම අර ලියන වැඩ අවසානයේදී කරන්න ඕන වැඩේ මුලින් අපි කරන්න පටන් ගන්නෙ නෑ. පුංචි දරුවෙක් දෙක ශ්‍රේණියේ දරුවෙක් අසුන්ගත වෙලා ලියන ක්‍රියාවලියට කලින් එයාලා හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. කියවන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ලියන වැඩවලට සහභාගී වෙන්නේ. ඉතින් මේක හරි ක්‍රමානුකූල වැඩක්. දෙක ශ්‍රේණියේ ගණනවා කියන එක හරීම මම නම් හරි ආසාවෙන් කරන වැඩක්. මොකද මම ශිෂ්‍යත්ව විභාගයට දරුවෝ සූදානම් කරන ගුරුවරියක්. එතකොට 3 4 5 ශ්‍රේණිවල තමයි මම වැඩිපුර අවධානය දෙන්නේ. හැබැයි මං හැම අවුරුද්දකම මෙන්න මේ කාල සීමාව හරිය සතුටෙන් උගන්වන්නේ මේ පුංචි පැටව මල් වගේ.
එයාලා හරීම ආදරණීයයි. ඒක නිසා උගන්වන ක්‍රියාවලියේදී ඒ වෙලාවට සහභාගී කරවීම සහ දෙමව්පියන්ගේ පුංචි පුංචි උදව් ටිකක් අවශ්‍ය වෙනවා දරුවෙක් රඳවා තබා ගැනීමට. ඒක විශේෂයි. දැන් මම තව කාරණාවක් කියනවා. මුල් මාසයේදී විතර උගන්වනකොට බබාලා නැගිටලා එහෙම දුවනවා. බබාලා කතා කරනවා. අම්මට කතා කරනවා. නංගිට කතා කරනවා. එහෙම යනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා බබාට ඒ මුල් මාසෙදි විතර පොඩ්ඩක් ඒ හැසිරීම කරන්න දෙන්න. නැගිටලා යනකොට ඉඩ දෙන්න. චුටි වෙලාවකින් කතා කරන්න පැටියොමේ එන්න වාඩි වෙන්න. මේ ටීචර් කතා කරනවා මේ අලුත් දෙයක් උගන්වන්න හදන්නේ. අන්න එහෙම චුට්ටක් එයාව හිමීට පොළඹවන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම හැම ළමෙක්ම අධ්‍යයනය කරනවා. මම මාස 3 ඉවර වෙනකොට මම දන්නවා දරුවෙක් මගේ මේ පන්ති කාමරය ඇතුලේ වැඩ කරගත්තේ කොහොමද? එයා හැසිරුනේ කොහොමද? එයා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා කටයුතු කරේ කොහොමද කියලා මම හැම ළමෙක් ගැනම අධ්‍යයනයක් මගේ ළඟ තියෙනවා. මම අම්මා තාත්තට කියනවා මේක නොමිලේ පවත්වන පාඨමාලාවක් වුණාට මේ කරන්නේ 3 ශ්‍රේණියට අපි පදනම හදන එක. ඒක නිසා මේක සාමාන්‍ය ක්‍රියාවලියක් නෙමෙයි. මේ කරන වැඩේ සාර්ථකව කරගන්න මේ පදනම් පාඨමාලාවේ වැඩ ටික සාර්ථකව කරගන්න මම මේ දෙමව්පියන්ට කතා කරන නිසා කියනවා දෙමව්පියන්ගේ උදව් අත්‍යවශ්‍යයි. ඒ වගේම දෙමව්පියන්ට හැම වෙලාවෙම පාඩමක් දවස ඉවර වුණාම ඒ පාඩමේ උගන්වපු දේවල් ටික අපි ගෲප් එකට එකතු කරනවා. ඒක සමහර වෙලාවට PDF විදියට හරි පින්තූර විදියට හරි අපි එකතු කරනවා. එතකොට දෙමව්පියෝ ඒව දිහා බලලා බබාලත් එක්ක සතිය තුලදී ඒව සාකච්ඡා කරන්න ඕනේ. සමහර වෙලාවට දැන් මම පෙන්නන්න අද දවසේ උගන්වන්නේ මම මේ විදියට කාඩ් හදලා තියෙනවා. මම මෙහෙම කාඩ් හදලා තියෙනකොට මේවා මම මේ පින්තූර පවා ගෙදරට එවනවා. ඉතින් දෙමව්පියන්ට පුළුවන් මේ විදිහට කාඩ් හදලා ඒ දේවල් ලෑස්ති කරලා සූදානම් කරලා දෙන්න. මේ මං කියන්නේ අපි උගන්වනකොට අපි කරන ක්‍රියාවලියන් මේවා පේන්නේ නැහනේ. ටීචර්ට පේන්නේ නැහනේ. ඒක නිසා මේවා ඕනේ නැහැ කියලා හිතන්න එපා. ඒක හරි අපරාධයක් වෙන නිසා. ඒ වගේම තමයි මම දෙමව්පියන්ට කියනවා පොත් ටික පිළිවෙලට තියන්න, දරුවන්ව පිළිවෙලට හසුරව ගන්න මුල ඉඳන් පුරුදු කරවන්න සහ මම පන්ති කාමරයේදී අනිවාර්යෙන්ම පුස්තකාලයක් හදන්න කියනවා. ඒ ගැන මම පන්ති කාමරේ ඉස්සරහදී කියනවා. එතකොට ඒකට මට උදව් කරන්න ඕනේ. ඒ වගේම පෙළ පොත, මෙන්න මේ පෙළ පොත බබාලත් එක්ක කියවීමේ ක්‍රියාවලිය සහ මේ පෙළ පොතේ සම්පූර්ණ අවබෝධය මන් දෙනවා. අකුරු උගන්නලා, වචන උගන්නලා, පෙළ පොත ලස්සනට කියලා දීලා ඉතා සාර්ථක දරුවෙක්ව අපි මාස 3 අවසානයේදී 2 ශ්‍රේණී ඉතුරු වැඩ කොටසට සහ 3 ශ්‍රේණීට පදනම හදාගන්න ක්‍රියාවලියට අපි දායක වෙමු. එතකොට මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. මේ අවුරුද්දේදී විශේෂත්වයක් තියෙනවා. සිංහල ගණිතයේ පරිසරයේ දෙමළ මම කරනකොට ඉංග්‍රීසි කෝච් දිල්හාරා ස්පෝකන් ඉංග්‍රීසි කොටසත් ඉංග්‍රීසි විෂය කොටසත් කියන දෙකම ආවරණය කරනවා. එතකොට දවස් 3ක් පන්තියේ සහභාගී කරවන්න ඕනද කියලා දෙමව්පිය අහනෝනේ. ඔව්. මේ සියලු කොටස් ටික ආවරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පදනම් පාඨමාලාවේ අවසානයේ සාර්ථක නැහැ. ඒක නිසා මම පූර්ණ අවබෝධයක් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අම්මලා තාත්තලාට පැහැදිලි කිරීම කරා. ඒ වගේම තමයි අම්මලා තාත්තලා මතකම තියාගන්න ඕනේ කාරණාව මේක ඔන්ලයින් ක්ලාස් එකක් නිසා ටීචර් පේන්නේ අද දවසේ මේ වැඩ ටික කරන්න ඕනේ. අද ලෑස්ති කරලා නැහැ මේක ඒක නිසා පුතා ඔහොම ඉන්න කවමදාකවත් ඒම කරන්න එපා. අද දවසේ සහභාගී වෙන්න බැරි වුණොත් අපි රෙකෝඩින් එක දෙනවා, රිපීට් ක්ලාස් එකක් දෙනවා. කොහොම හරි ආවරණය කරන්න. පුංචි කාලේ ඉඳන් එයාට හුරු කරවන්න වගකීමක්. ඒ වගකීමෙන් ඉස්සරහට යන්න අපි පුරුදු කරවමු. මේ පදනම් පාඨමාලාවේ අරමුණ, විශේෂ අරමුණ ගැන මම පැහැදිලි කිරීම කරා. ඉතින් අද දවසේදී මේ සම්බන්ධ වෙලා ඉන්න දෙමව්පියන්ට මම කියනවා අපි මේ පටන් ගත්ත මේ ආරම්භ කරපු වැඩසටහන අවසාන වෙනතෙක් ආරම්භයේ සිට අවසානයේ වෙනතෙක් රැඳිලා ඉන්නකොට කරන්න ඕනි යම් යම් කාරණා පිළිබඳව අපි ගෲප් එකට දාලා මැසේජ් කරලා ඒ දේවල් දැනුවත් කරනකොට ඒ දේවල් දිහා බලන්න ඒ දේවල් කරන්න සහ අද දවසේම අපි උගන්වන ක්‍රියාවලිය පටන් ගන්නවා. මම අද දවසේදී යම් කොටස් කීපයක් දරුවන්ට උගන්වනවා. ඒකට පොත් අවශ්‍ය නැහැ. පුංචි පැටවුන්ට අද දවසේදී කිසිසේත්ම පොත් ඕන නැහැ. ඒක නිසා දෙමව්පියෝ කලබල නැතුව දැන් අපි පුංචි පුතාට කතා කරමු වාඩි වෙලා මාත් එක්ක මේ වැඩ ටික කරන්න පටන් ගන්න කියලා.
ඉතින් අම්මේ තාත්තේ රැඳිලා ඉන්න අද දවසේදී අපි 10 වෙනකන් පන්ති කාමරේ වැඩ කටයුතු කරනවා මමත් කෝච් දිල්හරත් දෙන්නම. ඉතින් දරුවෝ ඉස්සෙල්ලා වාඩි කරවලා එතන ඉඳන් මම වැඩ කටයුතු ටික පටන් ගන්නවා. පුතේ එන මැනික ඔයා දැන් වාඩි වෙලා අපි පළවෙනි වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඔයත් එක්ක තමයි මම මේ දැන් කතා කරන්නේ. ඒකනේ. එන්නකෝ වාඩි වෙන්නකෝ. එන්න වාඩි වෙන්න. අනේ ෂෝක් නේ අනේ ඔයා. මේ සමහර කට්ටියගේ දත් නැද්ද? කොහොදත්? හැලුණාද? කමක් නෑ. hina වෙන්න. හැබැයි hina වෙලා ඉන්න ඕනේ. අනේ ටීචර් මගේ දත් නෑ ඒක නිසා මට hina වෙන්න බෑ. අයියෝ හැමෝටම දත් හැලෙනවානේ. ඒක නිසා hina වෙලා ඉන්න ඕනේ. හොඳයි. අද දවසේදී අපි ඉස්ලාම ඉගෙන ගන්න හදන්නේ තේරවිලි. මොනවද ඉගෙන ගන්න හදන්නේ? තේරවිලි. කොබලන්න කෑ ගහලා කියන්න ඕනේ. මට ඇහෙනවල කතා කරනවා. මොනවද අද ඉගෙන ගන්න හදන්නේ? තේරවිලි ඉගෙන ගන්න හදන්නේ. ඔයා හොඳට අහගෙන ඉන්න ඕනේ. අහන් ඉඳලා මතකෙන් කියන්නත් ඕනේ මැනික. හොඳේ? අපි පටන් ගමු. පළවෙනි තේරවිලි මං කියන්නද? හොඳට අහගෙන ඉන්න ඕනේ. කෝ බලන්න. චුටි පැටව කෝ බලන්න. අනේ ෂොක් නේ. හරි. දැන් මම පළවෙනි තේරවිල්ල කියනවා. ඔහොම ඉන්න. මම ඔයාට ඒක රූප මේ තියෙන බෝඩ් එක මගේ. මේ බෝඩ් එකේ මම රූපෙකුත් පෙන්නනවා. ඔහොම ඉන්න එකක් දාලා පෙන්නන්නම්. හොඳේ? ඔන්න අපි තේරවිලි පටන් ගන්න යන්නේ. පළවෙනි තේරවිල්ල ඉස්සෙල්ලාම අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මම ඔයාට කියන්නේ. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. පළවෙනි පාර ඇහුන්නේ නැනේ සමහර කට්ටියට. ඉතින් වාඩි වෙන්න අනේ ඒකනේ කියන්නේ. අවන්න මං අපෝ කියනවා. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. ඔන්න බලන්න. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. දැන් පාඩම්නේ. දැන් ඔයා කල්පනා කරලා බලන්න පෙට්ටි ගොඩාක් තියෙනවා. රෝද ගොඩාක් තියෙනවා. හූ කියලා වේගෙන් යනවලු. දැන් ඔයාට මතක් වෙනවද උත්තරයක්? මේ ඔන්න බලන්න. ඔයාට මං හදාගෙන ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ බෝඩ් ටික. පේනවද? දැන් පේනා නේද? දැන් ඔයාගේ හිතේ තියෙන උත්තරේ මේ බෝඩ් වල තියෙනවද? මේ අපි ගාෆිල්ට එන්න කියමු. ගාෆිල්ට මේවා පුළුවන්ද දන්නේ නැහැ. එන්න කියමුද? ගාෆිල් තේරවිල්ල අහගෙන හිටියද? තේරවිල්ල අහන් හිටියලු. මං ආයෙ කියන්නම්. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. ගාෆිල් ඔයා උත්තරේ දන්නවද? මේ කාඩ් දිහා බලන්නකෝ. බලලා මට හරි උත්තරේ තෝරලා දෙන්න බලන්න. බලමු අපි තෝරනාද කියලා. මේ කාඩ් එක චූටි පුතේ ගාෆිල් නම් කියන්නේ මේක කියලා. මේකලු කාඩ් එක. හරි උත්තරේ මේකලු. ඔව්ද? ඔව්. කෝබලන්න ඔව් කියන කට්ටිය. අත උස්සන්න ටීචර් ඒක තමයි උත්තරේ ඒක තමයි කියන කට්ටිය. මේකලු ගාෆිල් කියන්නේ. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. ගාෆිලුත් හරි ඔයාලත් හරි උත්තරේ ඒක තමයි. අම්මෝ කොබලන අපුඩියක් ගන්න මලු අපුඩියක් ගමු. 1 2 3 පළවෙනි වැඩේ ඔන්න ඔයා උත්තරේ හරියට දුන්නා. මම බෝඩ් එකෙත් පෙන්නන්න. මේ බලන්නකෝ උත්තරේ තියනා ලස්සනට. වව් පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යනවා. හරිනේ ෂා. ඔන්න පළවෙනි තේරවිල්ල ඔයා ඉගෙන ගත්තා. චූටි මණික දැන් දෙමාපියන්ටත් කියනවා මම මේ හැම කොටසක්ම ගෲප් එකට එකතු කරනවා. WhatsApp ගෲප් එකට ඔයාලා ඉන්න ගෲප් එකට දානවා. එතකොට සතිය දවස්වල මේ විදිහේ කාඩ් එකක් හදලා හරි කමක් නැහැ. නැත්තම් මෙන්න මේ තේරවිල්ල ඔයාලා බබාලත් එක්ක කියලා පාඩම් කරව ගන්න ඕනේ. දැන් මං දන්නවා මේ වෙනකොට මේ තේරවිල්ල දැන් බබාලට පාඩම්. අනේ මට කෙනෙක් පාරක් කියන්නකෝ.
පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. හරි. අපි දෙවනි තේරවිල්ලත් බලමුද? ඔන්න බලන්න දෙවනි තේරවිල්ල ගාෆිල් නම් දැන් කෝච්චියේ කුෂ් 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 කියලා යනවත් එක්ක. හරි අපි ඊළඟ තේරවිල්ලත් දැන් කරන්නයි යන්නේ. හොඳට අහන් ඉන්න. හරි උත්තරේ දෙන්න ඕනේ. හරි. ඔන්න මම බෝඩ් එකෙත් පෙන්නන්නම්. අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. ඇහුණා නේද මගේ පුතාලට? අව්වයි වැස්සයි තියෙන වෙලාවට අහස පුරාවට පාට හතක් විදිහට පේනවලු. මේ තියන්නේ අපේ බෝඩ් ටික. ඔයා උත්තරේ බලන්න තියනවාද කියලා මෙතන? තියනවාද? මේ අපි ගාෆිල්ගෙන දාමු. ගාෆිලව දන්නවද උත්තරේ? අවුවක් තියෙනවා. වැස්සක් තියෙනවා. ඒ වෙලාවට අහසේ පාට හතක් විදිහට පේනවා. අයියෝ බලමු උත්තරේ බලන්න ඉතින්. ඔයා දන්නවද? ඔයා හරි උත්තරේ බලලා කියන්න ඕන. චුරි පැටව බලමු අපි ගාෆිල්ටත් පුළුවන්ද කියලා. මේ ගාෆිල් කියනවා මෙන්න මේ කාඩ් එකලු හරි උත්තරේ. ඔව්ද? මේ කාඩ් එකද? අව්වයි වැස්සයි තියෙන වෙලාවට අහස පුරා පාට හතකින් පේන්නේ. වව් දේ දුන්න තමයි. ගාෆිලුත් හරි මගේ පුතත් හරි. කමෝන් නියමයි. ගාෆිල් හරි දක්ෂයිනේ අපි හිතනවට වඩා. මේ අපි බෝඩ් එකෙත් පෙන්නන්න. අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. දැක්කද? අම්මෝ යාලත් හරි දක්ෂයි යන්නේ. එහෙනම් තුන්වෙනි තේරවිල්ලත් මං කියන්නද? හොඳට අහගෙන ඉන්න ඕනේ. ගාෆිල් හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න දැන් මම තේරවිලි අංක 3. පළවෙනි තේරවිල්ල මතකයිද? අමතකින් කියන්න බෑ මගේ පුතා. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි. දෙවනි තේරවිල්ල අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. තුන්වෙනි තේරවිල්ල ඔන්න හොඳට අහගෙන ඉන්න ඕනේ. බිත්තියේ ඉන්නවා ටක් ටක් ගානවා කටු කැරකෙනවා කියන්න මගේ නම. බිත්තියේ ඉන්නවා ටක් ටක් ගානවා. ඔව් ඔයා හොඳට අහන් ඉඳලා කියන්න ඕනේ. බිත්තියේ ඉන්නවලු. හරි මෙතන දාන්න. මේ තියෙන්නේ දැන් ඔයාලට පේනවද? බිත්තියේ ඉන්නවා ටක් ටක් ගානවා කටු කැරකෙනවා කියන්න මගේ නම. බිත්තියේ ඉන්නවලු ටක් ටක් ගානවලු කටු කැරකෙනවලු කියන්නලු මගේ නම. අපි ගාෆිල් ගෙනුත් අහමුද? ඉන්න අපි හදාගෙන ආපු බෝඩ් ටිකක් තියෙනවා. තව උත්තර දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු ගාෆිල් දක්ෂෙක්ද කියලා. බිත්තියේ ඉන්න කටු කැරකෙන ටක් ටක් ගාන කෙනා කවුද ගාෆිල්? අපි බලමු ගාෆිල් හරි උත්තර දෙනවද කියලා. ඔව් කියන්න. ඇයි බයයිද? අනේ. ඇයි අමාරුද? අනේ. උත්තරයක් දෙන්නකෝ. වැරදුනාට කමක් නෑ. අපිට ඉතින් වරදින්නත් පුළුවන් නේද අනේ? බයයිද? උත්තරේ දෙන්න. මේ කාඩ් දෙකෙන් ගාෆිල් කියනවා මේකල උත්තරේ. මේ කාඩ් එකේ තියෙන පින්තූරේ තියෙනවලු ඒකල උත්තරේ. හරිද? ඔයා හිතන් ඉන්නේ හරි කියලාද? ගාෆිල් කියනවා මේකල උත්තරේ. ගාෆිල්ට වැරදිලා. ගාෆිල් හිතන් ඉන්නේ උනට හරි කියලා. සමනලයද උත්තරේ? බිත්තියේ ටක් ටක් ගානේ සමනලයද? ගාෆිල් අර ඔයාගේ චූටි යාළුවෝ ටික hina වෙනවා ආඩ චුට්ටක් වැරදුන හින්දා. අනේ කමක් නෑ චුට්ටක් ඉතින් අපිට වරදිනවනේ නේද? කමක් නෑ පැච්චු කමක් නෑ හැරෙන්න. අනේ ගාෆිල් ලැජ්ජ වෙලා. කමක් නෑ අපි ගාෆිල්ට කියමු. බිත්තියේ ඉන්නේ. ඒ වගේම ටක් ටක්
ගාන්නේ. කටු කැරකෙන්නේ කවුද මණික? ඔරලෝසුව. ඔරලෝසුව. එහෙනම් ඔන්න අද අපි තේරවිලි 3ක් ඉගෙන ගත්තා. අන්තිම තේරවිල්ල කියන්න බලන්න. බිත්තියේ ඉන්නවා ටක් ටක් ගානවා කටු කැරකෙනවා කියන්න මගේ නම. ආපහු කියන්නකෝ මගේ පැටව්. බිත්තියේ ඉන්නවා ටක් ටක් ගානවා කටු කැරකෙනවා කියන්න මගේ නම. ඔරලෝසුව. අද දවසේදී ඔන්න මම ඔයත් එක්ක තේරවිලි 3ක් කතා කරා. මේ තියෙන්නේ ඒ වගේ උත්තර. මේ උත්තරේ නම් ගාෆිල් හරියට දුන්නා. මේ උත්තරේට චුට්ටක් වැරදුනා කමක් නැහැ. හැබැයි මගේ පැටව් ගොඩාක් කට්ටිය හරියට උත්තර දෙනවා මම දැක්කා. ඉතින් මට හරි සතුටුයි. දැන් දෙමව්පියන්ට මම මේ තේරවිලි 3 ගෲප් එකට එකතු කරනවා බබාලත් එක්ක කියන්න. මම දන්නවා බබාලා දැන් ටිකක් මේ අද දවසේ වැඩ කටයුතු ඉවර වුණාම සාලේ පුරා දුව මේ තේරවිලි ටික හැමෝගෙම අහනවා. මගේ පුංචි පැටව් අම්මගෙන් අහන්න ඕනේ, තාත්තගෙන් අහන්න ඕනේ. ඔයාට නංගි, මල්ලි, අයියලා ඉන්නවා නම් අහලා පුතේ මේවා පාඩම් කරන්න ඕනේ. දෙමව්පියොත් පොළඹව ගන්න. පුතේ පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හූකර්මෙන් කවුද යන්නේ කියලා කිව්වා. කෝච්චිය නේද උත්තරේ. ඔයා දැන් තේරවිල්ල මතකින් කියන්න බලන්න. ඇහුම්කන් දීම මතකය. ඒක තමයි හරිම වැදගත් වෙන්නේ. හරි? දැන් අපි චූටි සින්දුවක් අහන්නයි යන්නේ. අපි සින්දුවක් අහමුද? තේරවිල වැඩේ වුණ හරි. මෙන්න කාඩ් ටික ලස්සනට දෙමව්පියෝ මේ විදිහට ක්‍රියාකාරකම් එක්ක බබාලගේ දෙක ශ්‍රේණියේ වැඩ කටයුතු ටික කරන්නේ. ඒ ගැන විශේෂයෙන්ම මම කියනවා දෙක ශ්‍රේණියේ මම ගොඩාක් සැලකිලිමත් මේ ක්‍රියාකාරකම් එක්ක වැඩ කිරීම. හරි? දැන් අපි බෝඩ් එකේ දැක්කා. මං කාඩ් වලිනුත් මගේ පුතාට පෙන්නුවා. තේරවිලි 3ම පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. ගාෆිල්ට නම් පුළුවන්ලු. ඔයාලට පුළුවන් තේරවිලි 3ම උත්තර විතරක් දෙන්න නෙමෙයි. තේරවිල්ලත් මතකයිද? අනේ ඔයාලා හරි දක්ෂයි. මට සතුටුයි. ඔයාසයිද මාත් එක්ක ඉගෙන ගන්න. මාත් එක්ක වැඩ කරන්න. සතුටින් වැඩ කරන්න ඕනේ. අම්මා කියනවට වාඩි වෙන්න බෑ. තාත්තා කියනවට වාඩි වෙන්න බෑ. ඔයා සතුටින් එන්න ඕනේ පන්තියට. ඇවිල්ලා සතුටින් මගේ මැනික මාත් එක්ක ඉගෙන ගන්න ඕනේ. තේරුණාද රත්තරන්? හරි. දැන් ඊළඟට සින්දුවක් අහමුද? සින්දුවක් අහමු. හැබැයි ඒක ලස්සන සින්දුවක්. ඔයා ලස්සන චූටි සෙල්ලම් බඩුවක් හදන සින්දුවක් තමයි මම දාන්නේ. ඉස්සෙල්ලා අපි සින්දුව අහමු. අහලා ඉවර වෙලා අපි ඊළඟ දවසට මොකක්ද කරන්න යන්නේ කියලා මං කියනවා. ගාෆීල් අපි සින්දුව අපේ චූටි පැටවුත් එක්ක අහමු ඉස්සරලා. එහෙනම් ඔන්න සින්දුව අහලා බලමුකෝ ඉස්සරලා. සින්දුව ලස්සනයි නේද පැටව්? සින්දුව හරිම ලස්සනයි. පුතේ ගාෆීල් ලස්සනට නැටුවද? ඔව් ගාෆීල් ලස්සනට නැටුවානේ. ලස්සනයි ගාෆීල්. හරිම ලස්සනට නැටුවා. පුංචි පැටවුනුත් ලස්සනට නැටුවා. ඉතින් ඇයි දන්නවද ඔයා මේ අද දවසේදී මේ සින්දුව මම ඔයාට අහන්න සැලැස්සුවේ? ඇයි ඔයාට මේක අහන්න දුන්නේ? ඊළඟ දවසේ පාඩමට මේ සින්දුව සම්බන්ධ නිසා. ඒක නිසා හොඳට දෙමව්පියොත් ඔන්න අහගෙන ඉන්න. ඊළඟ දවසේදී අපි හම්බ වෙන්නේ සඳුදාට. සඳුදාට අපි ලියන වැඩ කරනවා. පොට්ටික මං ගෲප් එකට දාන්නම්. හැබැයි ඊළඟ සෙනසුරාදාට අපි හදන්න යන්නේ කුරුම්බැටි මැෂිමක්. come on අපි කුරුම්බැටි මැෂිමක් හදනවා. හරි? කුරුම්බැටි මැෂිම හදලා අපි ටික් 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 කියන හඬ අහන්නයි යන්නේ. ඉතින් දෙමව්පියට මං ගෲප් එකට දානවා කුරුම්බැටි මැෂිම හදන්න ඕනි කරන දේවල් ටික හැමෝම දන්නවා. මං ඒ වුණාට ගෲප් එකට එකතු කරන්න. ඊළඟ දවසේ බබාලත් එක්ක මං ක්‍රියාකාරකමක් විදිහට කරන්නේ කුරුම්බැටි මැෂිම හදන එක. ඒ වගේම ඒ දවසේදී අපි කොස්කොලුට උන්නකුත් හදනවා. ගාෆිල් කොස්කොලුට උන්නක් දන්නේ නැහනේ. ඔයාලගෙනට නැතුව ඇති. හොඳයි. කොස්කොලුට උන්නක් හදනවා. කොස්කොල ටිකක් ඉරටු කෑලි ටිකක් ලෑස්ති කරගන්න ඕනේ. මම ඒ ටික ගෲප් එකට දාන්නම්. එතකොට බබාලත් එක්ක ඊළඟ දවසේදී සෙනසුරාදාදී කොස්කොලුට උන්නක් හදලා චුටිපටව පුතා මැනික අපේ පුංචි පුතාලා ටිකට කියන්නේ ඔයා කොස්කොලුට උන්න දාන්න ඕනේ රජ්ජුරුව කෙනෙක් වගේ. හොඳේ? අම්මත් එක්ක උදව් අරගෙන තාත්තගේ උදව් අරගෙන ආච්චි අම්මා සීයක් දිනවනේ ගෙදර උදව් අරගෙන ලස්සන කොස්කොලුට උන්නක් අපි හදාගමු රජ්ජුරුව කෙනෙක් වගේ. ඒ වගේම චූටි දුවලා
දිග කොණ්ඩයක් දාලා කොස්කොලෝට උන්නක් හදලා එකට දිග කොණ්ඩයක් නෑ නැට්ට නෙමේ යන්නේ චූටි දුවලගේ කොණ්ඩේ ගැන මේ කියන්නේ දිග කොණ්ඩයක් දාලා රපුන්සෙල් වගේ ඉන්න ඕනේ රපුන්සෙල් වගේ කොණ්ඩේ ලස්සන්ට ඉස්සරහට දාලා රජුරෝ කෙනෙක් වගේ පුතාලා කොස්කොලෝට උන්න දාලා අපි කුරුම්බැටි මැෂිම කරකවමු ඔන්න ඊළඟ දවසේ ක්‍රියාකාරකම ගැන මම මතක් කරා ලබන සෙනසුරාදා ඊළඟ සෙනසුරාදා අපි හම්බ වෙනකොට සඳුදා අපි ලියන වැඩ කටයුතු කරනවා ලබන සෙනසුරාදා කුරුම්බැටි මැෂිම හදන්නයි කොස්කොලෝට උන්න හදන්නයි බබාලට බඩු ටික සූදානම් කරලා දෙන්න ඕනේ ඒ වගේම ලස්සනයි නේද ගාෆිල් සින්දුව ඒක තමයි දැන් අපි ඊළඟ පාඩමට යන්න හදන්නේ ගාෆිල්ට මහන්සිද ගාෆිල් ටිකක් වාඩි වෙලා ඉන්න අපි යාළුවොත් එක්ක ඊළඟ පාඩම කරන්න ඔයගේ යාළුවෝ චූටි පැටවු ටික දැන් දෙමළ ඉගෙන ගන්න හදන්නේ දෙමළ වචන ඉගෙන ගන්න ඔයා ඉන්න ඔයා මහන්සි නම් චුට්ටක් ඉන්න අපි ගාෆිල්ට චුට්ටක් ඉන්න කියලා මේ අහන්නකෝ අපි දෙමළ වචන ටිකක් ඉගෙන ගන්න හදන්නේ ගාෆිල් යනවා හරි බයි හරි දැන් චූටි මැනික අද මොනවද අපි ඉගෙන ගත්තේ ඔන්න මතකෙන් කියන්න බලන්න මගේ පැටව මතකෙන් කියන්න බං දැන් අද මොනවද ටීචර්ත් එක්ක මම ඉගෙන ගත්තේ ඉස්සරලාම තේරවිලි 3ක් ඉගෙන ගත්තා මතකයිද තේරවිලි 3 මතකයිද ඔන්න මම කියනවා මගේ පුතත් මතකෙන් කියන්න ඕනේ පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හෝ කියමින් වේගෙන් යයි මොකද්ද මේක කොබලන මතකෙන් කියන්න බෑ මට ඇහෙන්නේ මතකෙන් කියන්න ඕනේ මොකද්ද හරියටම හරි අව්වයි වැස්සයි ඇති විට අහස පුරා පාට 7යි මේකට කිව්ව තේරවිල්ල මොකක්ද බිත්තිය මතක් කරන්න ඕනේ බිත්තියේ ඉන්නවා ටක් ගානවා කටු කරගෙනවා කියන්න මගේ නම ඔන්න මම තේරවිලි 3කුත් ඉගෙනුවා මගේ පුතාට අද හරි ඒ වගේම කුරුම්බැටි මැෂිමේ සින්දුව අහන්න දුන්නා ලස්සනයිනේ ඒ සින්දුව ඊළඟ දවසේදී අද සමහර පුතාලා නැටුවේ නෑ අම්බෝ කල්බනිස් ගෙඩි වගේ සමහර කට්ටිය වාඩි වෙලාම හිටියා පුඩිම් වගේ එහෙම බෑ සමහර චූටි දුවල නම් හිටිය නටාගෙන ඉවර වෙනකම්ම හිටියා හැබැයි සමහර දුවල නම් හිටියේ ඇහැලේ පොළ කුමාරි හාමි වගේ හොඳේ සමහර පුතාලා රාජසිංහ රජුරෝගේ වාඩි වෙලා හිටියා ටීචර් නටන්න අපි ඉන්නම් වගේ අනේ මැනික අපි නටන්න ඕනේ සින්දුවක් දාපුව මාත් නටනවා ඔයත් නටන්න ඕනේ හොඳද ඊළඟ දවසේ අපි කොස්කොලෝට උන්න දාලා කුරුම්බැටි මැෂිම කරකවලා පුතේ අපි සින්දුවට නටමුද ඊළඟ දවසේ මම ওই සින්දුව ඊළඟ දවසේ දාන්නම් දෙමව්පියන්ට කියනවා කොස්කොලෝට උන්න හදන්න කුරුම්බැටි මැෂිම හදන්න ගුරුවත් පොතේ වෙන් වෙච්ච පාඩමක්. ඉතින් මේ පාඩමක් තමයි මේ විදිහට කරන්නේ මේ. හරි. ඊළඟට කොබලන්න කවුද ආස දෙමළ වචන ඉගෙන ගන්න? කොබලන්න. ඔක්කොමල කැමති. අද උගන්නන්න හදන්නේ ලස්සන වචන ටිකක්. ඒ දෙමළ වචන ටික උගන්නන්න කලින් මම ඔයාලට කියන්නම් පරිසර පාඩමක් පරිසර තේමාවක් පරිසර මාතෘකාවක් තියෙනවා මැනික අපේ ගෙදර ගැන ඉගෙන ගන්න. ඉතින් අපේ ගෙදර ගැන ඉගෙන ගන්න එපා අපි ඔක්කොටම කලින් ටීචර් අපේ ගෙදර ගැන ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි අපේ ගෙදර ගැන දන්නවා. ඔව් දන්නවා. ඉතින් මාත් උගන්වන්න ඕනනේ. ඇයි පාඩමක් විදියට තියෙනවානේ. ඒක නිසා අපේ ගෙදර ගැන ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ? ගොඩක් දේවල් දැනගෙන ඉන්න ඕනේ. මූලිකම දේ තමයි අපේ ගෙදර ඉන්නේ කවුද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපේ ගෙදර සමාජිකයෝ අපි කියනවා ඒකට පවුලේ සමාජිකයෝ කියලා පුතේ. පරිසර පාඩම දෙවනි පරිසර තේමාව අපේ ගෙදර. එතකොට ඉගෙන ගන්න තියෙනවා අපේ ගෙදර නැත්නම් අපේ පවුලේ ඉන්න සමාජිකයෝ ගෙදර වෙසන කට්ටිය කවුද කියලා. කවුද ඉන්නේ? අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලි සමහර ගෙවල් වල ආච්චි අම්මා සීයාත් ඉන්නවා නේද පුතේ? අපි ඔක්කොම ගෙදර ඉන්නකොට හරිය සමගියෙන් නේද ඉන්න මැනික. ඒක තමයි. අපි ගොඩාක් සමගියෙන් ඉන්නේ. අපි කායිකවත් රණ්ඩු වෙන්නේ නැහැ. සහ අපි කතා බහ කරනකොට අපි හරි ලස්සන වචන පාවිච්චි කරලා තමයි කතා කරන්න ඕනේ.
ඒ වගේම අපි හරිම සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ලස්සන වචන වලින් කතා කරන්න ඕනි කියලා කියනවා. ඇත්තද? ඔව්. දැන් අම්මා කතා කරනවා චූටි මැනික පුතේ බත් කන්න එන්න. එතකොට ඔයා කොහොමද කියන්නේ? මට බෑ බත් කන්න. එහෙම කියනවද? කොහොමද මගේ පුතාලා කියන්නේ? මං එනවා අම්මා. මේ මං එන ගමන් පුතේ අද මෙන්න මේ දේවල් වෙලා තියෙනවා. අද බත් තිව්වා. අද ඔයා ආස කොසුත් වෙලා තියෙනවා. එතකොට අම්මව අගේ කරන්න ඕනේ. අනේ මගේ අම්මා කොස්සු වෙලා මං හරිම ආසයි කොස් එක්ක බත් කන්න. අද නම් මං බඩ පිරෙන්න බත් කනවා. අන්න ලස්සන වචන පාවිච්චි කරනවා. ඔයා දැකලා තියෙනව නේද මැනික? තාත්තා හැමදාම මහන්සි වෙලා නේද හවසට ගෙදරට එන්නේ. ඔව් මගේ පුතා දැකලා තියෙනවා දාඩිය පෙරාගෙන හරිය අමාරුවෙන් මහන්සි වෙලා ගෙදරට එන්නේ. එතකොට මගේ පුතා මොකද කරන්න ඕනේ? දුවගෙන යන්න ඕනේ දොර ළඟට. ගිහිල්ලා ඔයා ගිහිල්ලා කතා කරන්න ඕනේ. තාත්තේ ඔයාට මහන්සිද? තාත්තේ ඔයාට වතුර එකක් ගෙනත් දෙන්නකෝ බෑග් එක මං ගෙනihin තියන්නම්. අනික අපි ගෙදරදී අන්න ඒ දේවල් පුරුද්දක් විදියට කරන්න ඕනේ රත්තරන්. එතකොට තමයි ගෙදර ඇතුලේ ලස්සන පරිසරයක් අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදෙන්නේ. හැම වෙලාවෙම පුතේ ලස්සන වචන වලින් කතා කරන්න. ඒ වගේම ලස්සනට ගෙදර පිරිසිදුවට පිළිවෙලට තියාගන්න උත්සාහ කරන්න. කෝ බලන්න ගේ අතු ගන්න පුළුවන් කට්ටිය පුතාලත් ඉන්නානේ ගේ අතු ගන්න පුළුවන් කට්ටිය ෂෝක්නේ. ගේ අතු ගන්න පාවිච්චි කරන්නේ මොකද්ද? ඉදලද කොස්සද? ඉදලද කොස්සද? කොස්සෙන් අපි ගේ අතු ගන්නවා. මගේ පැටව් ඔයා මගේ පන්ති කාමරේ දැන් ඉස්සරහට ඉන්නකොට මාසයක් විතර ඉන්නකොට මගේ පුතාට තනියෙන් වැඩ කරගන්න මං හැමදේම පුරුදු කරනවා. අතු ගන්න කියලා දෙනවා, කොස්ස අල්ලන විදිහ, ඊළඟට ඔයාගේ පොත් මේසේ අස් කරන විදිය, පොත් මේසේ ලස්සනට තියාගන්න විදිහ, ඊළඟට අන්න හරි ඔව් පිගාන සෝදන විදිය, කෝප්පේ සෝදන විදිහ, ඇඳේ ෂීට් එක ඇඳ හදනවද? ඒ කියන්නේ ඇඳේ ෂීට් එක ඇකිල්ලා දීදි මගේ පුතා අස් කරනවද? ලස්සනට ඇඳේ ෂීට් එක අස් කරන විදිහ, කාමරේ පිරිසිදුව තියාගන්න විදිහ, මූණ සෝදලා අපි තුවාය වේලෙන්න දාන විදිහ, තුවාය නවන විදිහ, ෂීට් එක නවන විදිහ, මේ හැම දෙෙම මගේ පුතාට කියලා දෙනවා රත්තරන්. එතකොට තමයි අපි පරිසර පාඩම් ඉගෙන ගත්තට වැඩක් නැහැ. සමහර වෙලාවට ඔයා ගොඩාක් පරිසර පාඩම් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒව කිසිම දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන නැහැ. පුතේ පරිසර පාඩම් ඔයාට එකතු කරලා තියෙන්නේ ඒ වගේ හැමදාම ජීවිතයට දෙයක් එකතු කරන්න. අපි ජීවත් වෙනකොට අපි ඉගෙන ගන්න ඕන දේවල්, අපි පුරුදු පුහුණු වෙන්න ඕන දේවල් තමයි පරිසර පාඩම් වල තියෙන්නේ. ඉතින් මේ දෙවනි අපේ ගෙදර කියන පාඩමේදී අපි උගන්වන්නේ ගයක් ඇතුලේ කොහොමද ඉන්නේ, සතුටින් ඉන්නේ කොහොමද, සමගියෙන් ඉන්නේ කොහොමද, ලස්සනට කතා කරන්නේ කොහොමද කියන දේවල් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි අද දවසේදී ඔය ඔක්කොම ඉගෙන ගන්නෑ. අද ඉගෙන ගන්නේ පවුලේ ඉන්න සමාජිකයන් ගැන. කවුද පුතේ පවුලේ ඉන්න සමාජිකයෝ? ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්නේ කවුද? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවනේ. අක්කා හරි, නංගි හරි, මල්ලි හරි, අයියා හරි එහෙම ඉන්නවා. ඊට අමතරව ආච්චි අම්මා සීයා ඉන්නවා. ගොඩාක් ගෙවල් වල ආච්චි අම්මයි සීයා ඉන්නවා. මම දන්නවා මගේ පන්ති ගොඩාක් වෙලාවට මට ගොඩාක් ආදරය කරන්නේ අම්මා තාත්තලාටත් වඩා ආච්චි අම්මා සීයලා. ආච්චි අම්මලා සීයලා මට ගොඩාක් ආදරෙයි. එයාලා පුංචි පැටව් එක්ක ඉඳගෙන මාත් එක්ක සමහරවිට පැය දෙකම ඉන්න වෙලාවලුත් තියෙනවා. හරි? ඉතින් මම මේ පන්තියේදී ඇති ආච්චි අම්මලා සීයලා මෙහෙම අහගෙන ඉන්න මං හරි ආදරේ ඔයගලන්ට. ඔයාලා මේ මුණුබුරු මිනිබිරියන්ට ගොඩාක් සේවයක් කරනවා. ඉතින් බොහෝම අගය කරනවා. ඔයාලගේ මේ ජීවිතේ ගොඩක් කල් දැන් ගත කරලා හිටියට ඔයාලා හරිම ආදරණීයයි. ඉතින් ඔයාගේ ආච්චි අම්මටයි සීයටයි ආදරෙන් කතා කරන්න පුතේ. එයාලට ඕන දේවල් හොයලා බලන්න. සමහර වෙලාවට එයාලා චූටි ළමයි වගේ. ඉතින් හරි සමහර වෙලාවට ඉල්ලන්නේ බත් නෙමෙයි ආච්චි අම්මටයි සීයටයි දියවැඩියාවක් දෙනවා. චූටි පුතා මගේ පුතා ළඟ තියෙන ටොෆියක් මටත් දෙන්නකෝ. පුතේ ඔයා කේක් කෑල්ලක් කනවද?
අනේ ජූඩි කෑල්ලක් මට දෙන්නකෝ අම්මා එපා කියනවා. ඔයගෙන් හොරෙන් ඉල්ලනවානේ. ඒක තමයි. ඒක තමයි පුතේ ලස්සනම දේ. හරි ආදරණීය විදියට ගෙදරක් ඇතුලේ ජීවත් වෙන්න මගේ පුතා ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? කොබන් තේරුණ කට්ටිය? දත් නැති කට මට පෙන්නාලා කියලා අහිනා වෙන්න බෑ. ගොඩක් කට්ටියගේ දත් නැහැ. අනේ මන් දන්නේ අනේ දත්කෝ. දැන් අපි පාඩම ඉගෙන ගන්න හදන්නේ මේ පවුලේ සමාජිකයන්ට දෙමළෙන් කියන නම් ටික. හරීම ලේසි. හරීම ලේසි. ඉගෙන ගන්න පටන් ගමුද අපි? මෙන්න අපි පටන් ගමු. දෙමළෙන් පවුලේ සමාජිකයන්ට කියන නම් ටික. ඔන්න අපි දෙමළ පාඩම ඉගෙන ගන්නයි හදන්නේ. මුල්ම වචනය. අපේ ගෙදර අපි ආදරය කරන අපි වැඩියෙන්ම ආදරය කරන කෙනා කවුද මැනික? අම්මා. කවුද? අම්මා. මේ මගේ කාඩ් එකකුත් මං හදලා තියෙන්නේ. අම්මලා තාත්තලාට කියනවා මම මේ පින්තූර ටික එවනවා මේ විදිහට කාඩ් ටිකක් හදලා බබාලට සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් හරිම හොඳයි. හොඳයි. මම පින්තූර ටිකක් එවන්නම්. චිටිවට ඔබේ පින්තූරේ ලස්සනයිනේ. කවුද මේ ඉන්නේ අපේ ගෙදර වැඩියෙන්ම අපි ආදරය කරන අපිට උදේ හවස හැම වෙලාවම ඕනේ කරන අපිව ආදරෙන් බලා ගන්නම කෙනා කවුද? මැනික අපේ අම්මා. හරි? ඒක තමයි. ඔය ළඟ වාඩි වෙලා ඉන්නවනේ. අනේ බෙල්ල බදාගෙන උම්ම එකක් දෙන්නකෝ අම්මට. ඒක තමයි. මගේ අම්මා නම් ගොඩක් දුර ඉන්නේ. ඒක නිසා මට නම් බෙල්ල බදාගෙන උම්ම එකක් දෙන්න හැමදාම බෑ දැන්. මගේ පුතා ළඟ ඉන්නවනේ. හැමදාම බෙල්ල බදාගෙන උම්ම එකක් දීලා අම්මට මං ගොඩාක් ආදරේ කියලා කියන්න මැනික. හොඳේ? දැන් අම්මා කියන්නේ සිංහලෙන්. ඔය දන්නවද? දෙමළෙනොත් කිසිම වෙනසක් නෑ. අම්මම තමයි කියන්නේ. සිංහලෙන් අම්මා කියනවා දෙමළෙනුත් අම්මා කියලාමයි කියන්නේ. දැන් ඔයාමට කියන්න බලන්න. දෙමළෙන් මෙන්න මේ පින්තූරේ ඉන්න කෙනාට මොකක්ද කියන්නේ? දෙමළෙන් අම්මා. මොකද මැනික? අම්මා. එක වචනයක් ඉගෙනගෙනත් ඉවරයි රත්තරන්. හොඳේ? ඔන්න මන් දෙවනියට පෙන්නන්නම්. ඔයා ඊළඟට වැඩිපුරම ආදරය කරන කෙනා. අනේ ඔයා වැඩියෙන්ම ආදරය කරන කෙනා කවුද රත්තරන්? කවුද මැනික? තාත්තා. කවුද? තාත්තා. මේ ඉන්නේ ලස්සනට කාඩ් එකකුත් තියෙනවා. තාත්තා. සිංහලෙන් තාත්තා කියනකොට දෙමළෙන් කියන්නේ මැනික අප්පා. මොකද? අප්පා. හරියට කියන්න අප්පා. දැන් මගේ පුතා වචන දෙකක් ඉගෙන ගත්තා. කීයක් ඉගෙන ගත්තද මගේ රත්තරන්? දෙකක් ඉගෙන ගත්තා. මොනවද ඒ වචන දෙක? අම්මට කියන්නේ අම්මා. තාත්තට කියන්නේ අප්පා. අපි කාඩ් එකෙනුත් ඉගෙන ගමු. අම්මා අප්පා. අම්මා අප්පා. දෙමාපියෝ මේ විදිහට කාඩ් හදලා ලස්සනට ගෙදර තියාගන්න නිර්මාණ පූර්වකයෙන් මං හදන්න කියනවා. ඉස්සරහදී කියන්න. එතකොට මේ දේවල් මට කරලා දෙන්න ඕනේ. ගෙදර කොහේ හරි බිත්තියක ලස්සනට නිර්මාණ පූර්වක අපි කරන්න ඕනේ. පුස්තකාලයක් හදන්න ඕනේ. දවසට පැය භාගයක් පොත් කියවන්න ඕනේ. අදම ඔක්කොම කියන්නේ නැතුව ඉන්නම්. එතකොට බබා ඉන්නෙත් නැති වෙයි. මෙච්චර ගොඩක් තියනවත් දන්නේ නැහැ වැඩ කියලා. අනේ නෑ මැනික හරි සතුටින් කරන්න තියෙන වැඩ ටිකක් තියෙන්නේ කරන්න. හරිද? දැන් ඔන්න ආයෙ මතක් කරනවා. දෙමළෙන් කියන්නේ සිංහලෙන් මොකුත් කියන්නේ නැහැ. අම්මා අප්පා. අම්මා අප්පා. කියන්න අම්මා අප්පා. වචන දෙකක් පුළුවන්. හරි? දැන් ඊළඟට ඉන්නේ කවුද බලමු. අන්න. ඔයා ටිකක් මෙයත් එක්ක රණ්ඩු අල්ලනවද? කවුද? අක්කා. කවුද? අක්කා. මේ ඉන්නේ අක්කා. අක්කා. අක්කට දෙමළෙන් කියන නමත් අක්කම තමයි. වෙනසක් නැහැ. දෙමළ භාෂාවෙන් අපි ආමන්ත්‍රණය කරන්නේ අක්කා කියලාමයි. අක්කා වෙනස් කරන්න බෑනේ යන්නේ. ඒක නිසා අක්කා කියලාම තමයි කියන්නේ. මොකද අලුත් වචනේ අක්කා. දැන් සිංහල දෙමළ පටල ගන්න එපා. දෙමළෙන් කියන්නේ කොහොමද? අක්කා. එයා ළඟම ඉන්නවා අයියා. මෙන්න බලන්නකෝ. කවුද මේ ඉන්නේ? අයියා. අයියට දෙමළෙන් කියන්නේ අන්න. කවුද මැනික?
අන්න අපෝ කියන පුතේ අන්න දැන් ඔන්න ඔයා වචන දෙකක් ඉගෙන ගත්තා. මොනවද ඒ වචන දෙක? අක්කා අන්න අක්කා අන්න. කතා කරන්න මගේ රත්තරන්. සමහර පුතාලා කතා කරන්නේ නැහැ. වාඩි වෙන්නකෝ මගේ රත්තරන්. ඔය හිටගෙන ඉන්න කට්ටිය වාඩි වෙලා කියන්න මගේ මැනික. අක්කා අන්න අක්කා අන්න. හරිනේ. දැන් අපි වචන හතරක් ඉගෙන ගත්තානේ. ආයෙ මතක් කරනවා. ඔන්න බලන්න ආයෙ මතක් කරනවා. අම්මා අප්පා අක්කා අන්න. අන්න ලස්සනයි. හරි. තව තියෙනවා වචන ලේසිනේ. මේ ළඟට ඉන්නේ කවුද? අන්න චූටි නංගි බබෙක්. කවුද ඉන්නේ? චූටි නංගි බබෙක්. එයාට අපි දෙමළෙන් කියන්නේ තංගේ. මොකද්ද? තංගේ. කට ඇරලා කියන්නේ තංගේ. තංගේ. හරියටම හරි. කවුද නංගි බබාට කියන්නේ? තංගේ. එහෙනම් මෙයාට මොකක්ද කියන්නේ? මලි බබා. මල්ලිට දෙමළෙන් කියන්නේ තම්බි. තම්බි. ඔන්න දැන් අපි මතක් කරනවා තංගෙයි කෑ ගහලා කියන්න ඕනේ තංගෙයි තම්බි. තංගෙයි තම්බි. තංගෙයි තම්බි. වව්. ටීචර් මට දැන් ටීචර් කියලා දුන්න වචන ටික ඔක්කොම මතකයි කියන කට්ටිය. අම්මට අම්මා, තාත්තට අප්පා. හරි ඔයා හරි. ඊළඟට අක්කට අක්කා, අන්නට අන්නා, නංගිට තංගේ, මල්ලිට තම්බි. very good. තව වචන දෙකක් තියෙනවා. ඔයා සයිත් දෙමළ ඉගෙන ගන්න. මම පොරොන්දු වෙනා දෙක ශ්‍රේණී සිලබස් එක ඔයාට ලස්සනට කටපාඩමින් කියන්න පුළුවන් විදිහට පුංචි කාලෙකදී මම උගන්වලා ඉවර කරනවා. හරි? ඊළඟට මේ කවුද ඉන්නේ? කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන කවුද මේ ඉන්නේ? ආච්චි. අනේ ලස්සන ආච්චි අම්මා කෙනෙක්. මේ මගේ කාඩ් එකක් තියෙනවා. කෝ මේ කාඩ් එක මගේ මේ ඉන්නේ ආච්චි අම්මා. අනේ. හරි? ආච්චිට දෙමළෙන් කියන්නේ පාටි. පාටි. මොකද පුතේ? පාටි. ආච්චිමට දෙමළෙන් කියන්නේ පාටි. වව්. පාටි. නියමයි. එහෙනම් 100ටත් කියන වචනේ අනිවාර්යෙන් දැනන් ඉන්න එපාය පුතේ. 100ට කියන්නේ තාත්තා කියලා. ඔන්න හොඳට මතක තියාගන්න අලුත් සිලබස් එකේදී 100ට කියන්නේ තාත්තා. මේ ඉන්නේ කවුද? සීයා. තාත්තා. මොකද්ද? තාත්තා. පාටි තාත්තා. පාටි තාත්තා. පවුලේ සමාජිකයෝ ටික ඔක්කොම අපි මේ වෙනකොට කියලා ඉවරයි. පවුලේ සමාජිකයෝ ටික ඔක්කොම මේ වෙනකොට කියලා ඉවරයි. කොහොම ඉන්න මයි කැමරාව එහෙට මෙහෙට උන්න මේ කැමරාවනේ මයික් එක. හරි. දැන් හරි. දැන් මම ආයි චුට්ටක් මතක් කරන්න ඕන. කවුද මේ ඉන්නේ? අප්පා. මේ ඉන්නේ කවුද? අම්මා. very good. නියමයි. හොඳේ? ඉන්න මම මේක දාලා ඉන්නම් මෙහෙම. දැන් කියන්න බලන්න. මම දැන් පටලවලා දෙන්නම්. ඔයාට මතකද කියලා බලමු. හරි? මේ ඉන්නේ කවුද පුතේ? අප්පා. මේ ඉන්නේ අම්මා. very good. ඊළඟට මේ ඉන්නේ නංගි මල්ලි. තංගෙයි තම්බි. ඔයාලට මතකයිනේ පුතේ. තංගෙයි තම්බි. මේ ඉන්නේ අක්කයි අයියයි. අක්කා අන්නා. අක්කා අන්නා. මේ ඉන්නේ ලස්සන දෙන්න. කවුද පුතේ? පාටි තාත්තා. පාටි තාත්තා. මං අම්මලා තාත්තලාට කියනවා මම මේ පින්තූර ටික එවන්නම්. ඉතින් මම කියනවා මම මෙහෙම පින්තූර එව්වට ගොඩාක් වියදම් කරන්න ඕනෙත් නෑ. ගෙදර තියෙන පින්තූර වලින් මේ විදිහට හදාගත්තත් කමක් නෑ. මං ඉතින් පින්තූර එවන්නම්. ගාෆීර් ලස්සනයිනේ මේ පින්තූර ටික බලන්නකෝ. ඒ කාඩ්ස් ලස්සනයිනේ. අච්චමට දවාසම අච්චම ලස්සනයිනේ. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඒක තමයි. හරි මෙන්න
මේ විදිහට කාඩ්ස් ටිකක් හදලා මොකද අද දවසේදී කෝච් දිල්හාරත් මේ පවුලේ සමාජිකයන් නැත්නම් අපි කියනවා ෆැමිලි මෙම්බර්ස්ලා ටිකව ඉන්ට්‍රොඩියුස් කරනවා. ඔයා කැමතිව ගන්න ලස්සනට තියාගන්නකෝ බලන්න අපේ පුංචි පැටවුන්ටත් එක්කම අන්න හරි බලන්නකො ලස්සන. මම මේ පින්තූර ටික එවන්නම්. ගොඩක් වේදම් කරන්න එපා. මං කැමති නෑ චුට්ටක්වත් සල්ලි ගොඩාක් වේදම් කරනවට. ඉතින් පුළුවන් හැකියාව තියෙන කට්ටිය මේවා print out දාලා කාඩ් හදාගන්න. ඊට අමතරව මේවා ගෙදර මේ විදිහට පින්තූර ලස්සනට තියනවා නම් ඒත් කමක් නෑ. මම මේ පිටිපස්සෙන් දාලා තියෙන්නේ මේ හදලා තියෙන්නේ අර අයිස්ක්‍රීම් කෝටු මේ තියෙන අයිස්ක්‍රීම් කෝටුවට තමයි අමුණලා තියෙන්නේ. පොප් ස්ටිකර් ස්ටික් කියන්නේ අයිස්ක්‍රීම් කෝටුවකට අමුණන්නේ. එතකොට ලස්සනට මෙහෙම තියෙනවා. මෙහෙම කියන්නේ මම අද දවසේදී කෝච් දිල්හාරත් ඔයාලට මේ ෆැමිලි මෙම්බර්ස්ලා ගැන චුටි පැටවුන්ට පවුලේ සමාජිකයෝ ගැන උගන්වනවා. එතකොට මේ කාඩ් පාවිච්චි කරලා සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් අපිට පුළුවන් එයාලට කියලා දෙන්න. දැන් මෙහෙම ඇහුවාම මෙයාට සිංහලෙන් මේ පින්තූරේ ඉන්න කෙනා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ කියලා අද සෙෂන් එක ඉවර වුණාම බබාලට පුළුවන් වෙනවා. එහෙනම් අද දවසේදී මම බබාලත් එක්ක තේරවිලි ගැන කතා කරා. ඒ වගේම ඊළඟ දවසට සූදානම් වෙන්න ඕනේ විදිහට කුරුම්බැටි මැෂිමේ සින්දුව කියලා ඒ ගැන මම පුංචි හැඳින්වීමකුත් කරා සෙනසුරාදාට ලෑස්ති වෙන්න ඕනේ විදිය. ඒ වගේම පවුලේ සමාජිකයන් ගැන දෙමළෙන් කියන විදිහ ගැන මම උගන්වුවා. ඒ වගේම පරිසර පාඩමක පරිසරයේ කොහොමද gedara ඉන්න කට්ටියත් එක්ක සතුටින් ඉන්නේ කියලා පුංචි හැඳින්වීමක් අද දවසේදී කරා. දැන් මෙතන ඉඳන් මම ආරාධනා කරනවා කෝච් දිල්හාරා ඉංග්‍රීසි කොටස ගැන. ඉංග්‍රීසි කොටසේදී අද උගන්වන්න සූදානම් වෙලා ඉන්න දේවල් ගැන අපි චූට්ටක් බලමුද පුංචි පුතේ? ඔන්න ටීචර් එනවා. හරි? අපි බලමු ටීචර් ඔයාලත් එක්ක අද මොනවද ඉගෙන ගන්න උගන්වන්නේ කියලා. මේ සෙෂන් එක ඉවර වුණාම ටීචර් උගන්වන දේවල් ටික ඔයාට තනියෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. තනියෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි මෙතන ඉඳන් කෝච් දිල්හාරත් එක්ක වැඩ කරමු. Thank you so much, Fatmi Miss. Hello again. Hello. පුතේ කොබලල පුංචි පුතේ තාම පුටුවල ඉන්නවද කියලා? අනේ හරි හොඳයි නේ. Hello again. Hello. කොමේ පුංචි පැටවු ටික? ඔන්න පුතේ. Can you see me? Can you see me? Teacher පේනවද පුතේ? Can you see me? Yes. කො බලන්න yes කියන කට්ටිය? ටීචර් පේන කට්ටිය පුතේ කෑ ගහලා yes කියමුද? Yes. Good. Can you hear me? Can you hear me? Teacher ඇහෙනවද පුතේ? Can you hear me? Yes. 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 කො බලන්න. අනේ පුංචි පැටවු කෑ ගහලා කතා කරනවානේ. හරිම ෂොක්. මම බලාගෙන හිටියේ පාත්මි මිස් එක්ක පුතාලා මෙච්චරලා මොනවාද කරේ? සින්දු කිව්වා, තේරවිලි තේරුවා නේද? මතකද ඉගෙන ගත්ත දේවල්ද? හරි ෂෝක් පුතේ. තව චූටි වෙලාවක් ටීචර්ත් එක්ක පුතාලා අද හරිම වටින ඉංග්‍රීසි පාඩමක් ඉගෙන ගන්න යන්නේ. Do you like English? පුතාලා කැමතිද ඉංග්‍රීසි වලට? කැමති නේද? Yes. Go බලන්න පුතේ raise your hands. උඩට. Yes. ෂෝක් නේ. හරි. ඔන්න පුතේ චුටි දුවේ අම්මට තාත්තට තාත්ති චුට්ටක් හිට මෙහෙට ගිහිල්ලා අඬ ගහන්න පොඩ්ඩක්. තාත්තා come here. අම්මි come here. Come. Come here, sit down. හරි. අම්මයි තාත්තයි ඔවමට පේනවා. හරි. ඔන්න දැන් අපි රෙඩි වැඩේට. පළවෙනියෙන්ම මගේ පුතත් අහගෙන ඉන්න. අම්මා තාත්තා ඔයත් අහගෙන ඉන්න. පුංචි දෙයක් කියන්න තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. හරි.
පුතේ මාව හෙනව නේද? ඔව් හරි. ඉතින් පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක අද හරිම වටින දවසක් නේද? අපි මාස 3ක් මාස 3ක් පද්මි මිස් ඔයාලගේ ටීචර් ලස්සන ටීචර් දැක්කා නේද? ඒකම මම දිල්හාරා ඉංග්‍රීසි කෝච් දිල්හාරා ඔයාලගේ ඉංග්‍රීසි ටීචර් මාස 3ක් අපි හරිම විනෝදයෙන් සෙල්ලම් කර කර සින්දු කිය හරි ලස්සනට පුතේ ඉංග්‍රීසි ස්පෝකන් ඉංග්‍රීසි ඒ වගේම තමයි සිංහල පරිසරය ගණිතය දෙවල මේ හැමදේම චුට්ට අපි ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේ මාස 3 අවසානයේදී අම්මේ තාත්තේ මගේ අරමුණ වෙන්නේ මට කියන්නකෝ අම්මේ තාත්තේ ඔයාලගේ ආසාව ඔයාලගේ හීනයක් තියනවා නේද? තමන්ගේ පුංචි පැටියා මේ චූටි වයසේ ඉඳලම ලස්සනට ඉංග්‍රීසි භාෂාව හසුරවනවා දකින්න එක. පුංචි වචනයක්, චූටි වාක්‍යයක්, වචන දෙක තුනක් ගැට ගහලා නේද? කතා කරන්න පටන් ගන්නවා දකින්න. අම්මා තාත්තා ආසයි මයික දන්නවා. ඉතින් මේ වැඩසටහන අපි සංවිධානය කරනකොට ඒක අපේ මූලිකම අරමුණ උනේ ඇත්ත වශයෙන්ම කියනවා නම් පුංචි පැටව තාමිනේ බහ තෝරන වයසනේ. ඉතින් මේ කාලේ එයාලා ඉගෙන ගන්න හැමදේම විශේෂයෙන්ම භාෂාවල් සිංහල දෙමළ ඉංග්‍රීසි ඕනම භාෂාවක් අපේ පුංචි පැටවුන්ට පුළුවන් ඉක්මනටම ග්‍රහණය කරගන්න. එයාලා හරි ඉක්මනට වර්ඩ්ස් පික් කරගන්නවා. මං කිව්ව මොකද්ද? වචන අල්ල ගන්නවා, කතා කරනවා. අපි වගේ නෙමේ පුංචි පැටවු හරි දක්ෂයි නේද අම්මේ තාත්තේ? ඉතින් ඒ නිසා මේ වයසේදීම මේ භාෂාවන් වලට හොඳ පදනමක් ෆවුන්ඩේෂන් එකක් දාලා දෙන එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. විශේෂයෙන් 2025 වර්ෂයේ අපි දැන් ඉන්නේ නේද? ඉතින් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වෙන එක අද වෙද්දී පුංචි පැටව් අපි හරි ආසයිනේ දකින්න ඉංග්‍රීසි කතා කරනවා. මොකද ඒක හරි වැදගත් භාෂාවක්. ඉතින් මේ වැඩසටහනේදී අපි විශේෂම දේ තමයි පුතේ අම්මේ තාත්තේ විවිධ මට්ටම් වල දරුවෝ ඉන්නවා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් කතා කරද්දී. ඉතින් මම මෙහෙම කියන්නම්. A to Z. ඒ කියන්නේ English language එකේ පළවෙනි අකුර A. You know that? A. Z අන්තිම අකුර පුතේ. අම්මා තාත්තා අහගෙන ඉන්නකෝ. A to Z. ඒ කියන්නේ මුල ඉඳලා සියලුම දේවල් හැම මට්ටමකම බබෙක්ට ගැලපෙන විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම ආවරණය කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අඛණ්ඩව රැඳලා ඉන්න අපේ සියලුම විෂයන් එක්ක. මොකද පද්මිස් කලින් කිව්වා වගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසාන ඵලය අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ සෑම විෂයකටම සමාන බර තැබීමක් තියලා පුතා පන්තිට සම්බන්ධ වෙනොත්. මොකද මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහනෙන් පස්සේ මම චුටි මතක් කිරීමක් කරන්න නම් තාත්තේ. මේ වැඩසටහනෙන් පස්සේ අපි ආරම්භ කරනවා මේ මාස 3න් පස්සේ පුතාලගේ පදනම, අඩිතාලම, ෆවුන්ඩේෂන් එක චුට්ට බිල්ඩ් අප් කරලා එයාලව ලෙවල් අප් කරනවා අපි. ඉදිරි ලෙවල් එකට අරගෙන යනවා. අම්මට අතට බලා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ලොකු වෙනසක් පුතාලගේ. පුතාලගේ කුසලතාවල, භාෂා හැකියාවේ මේ හැම දෙයකම. ඉතින් ඊට පස්සේ අපි ආරම්භ කරනවා පුතාලගේ පාසල් විෂය නිර්දේශය උගන්වන්න. ඉතින් එතෙන්දී ඉංග්‍රීසි භාෂාව ඒ වගේම පාසල් විෂය නිර්දේශයට අපි කොටු වෙන්නේ නැහැ. ස්පෝකන් ඉංග්‍රීසි. අපි ඉංග්‍රීසි කතා කරන්න ඕන නේද? ලියලා විතරක් බැහැනේ. හැබැයි අපි මේකෙදී ලියන්න, කියවන්න, කතා කරන්න හැමදේම ඉගෙන ගන්නවා. මේ මාස 3න් පස්සෙත් ඒ සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. ඔන්න දැන් මේ පණිවිඩය ඉවරයි. හරි. දැන් තියෙන මට පුතාලත් එක්ක වැඩ කරන්න කොපුතේ. අනේ හැමෝම ෂෝක් නේ. ඉඳගෙන ඉන්නවා පුතේ පුටුව ලං කරගන්න. හොඳයි. කෝ මගේ පැටියෝ. අනර සෙල් දුවන බබා. පුතේ ඉඳ ගන්න. හරි. Are you ready? පුතාලා ලෑස්තිද? Are you ready? Are you ready? Ready? Okay. Good job. හරි. පුතේ අපි කාෆිල චුට්ටක් හඬ ගහමුද? පුතාලගේ යාළුවා
පුතාලා කියන්නකෝ ගාෆීල්ට ආසයිද? ෂොක් නේද යා? මං දැක්කා අනේ මේ ඉන්නේ. හරි. ඔන්න ගාෆීල්ට තිනවලු පොඩි රහසක් කියන මං අහලා ඉන්නා. ගාෆීල් මොකද්ද කිව්වේ මං කියන්නද? මං කියන්නද? කියන්න නේද? ගාෆීල් කියනවා අපි පුංචි සෙල්ලමක් කරමු කියලා. පුතාලා කැමතිද? කො කැමති බබාලා ආපහු raise hand කරන්න. raise hand. raise hand. අනේ හැමෝම අනේ කැමති නේද පුතේ? Okay, good job. Shall we play? Shall we play? හරි. අපි බලමු ගාෆීල්ගෙන් අහලා මොකද්ද ගේම් එක කියලා. ගාෆීල් ආපහු රහසක්ද? Okay. පුතේ ගාෆීල් කියනවා ගාෆීල් ගාව තියෙනවලු පුංචි ඇක්ටිවිටීස් ටිකක්. එයා ආසයිලු පුතාලත් එක්ක කරන්න. පොඩි වැඩ ටිකක්. පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා, කැරකිලා, ඩාන්ස් කරලා, hina වෙලා, උඩ පැරලා. හරි. ඒත් එක්කම අපි ඉංග්‍රීසි වලින්ම කතා කරමු නේද ගාෆීල්ඩ්? හරි. එහෙනම් මම පුතාට ඉංග්‍රීසි වලින් කියන්නම්. මොකද්ද කරන්න ඕනි කියලා ගාෆීල්ඩ් මට කිව්වහම මම ඉංග්‍රීසි වලින් කියන්නයි යන්නේ. පුතාලා ටීචර්ත් එක්ක අපි ටික කරලා බලමුද? Okay. කො පුතාලා රෙඩි නම් අපි ක්ලබ් එකක් දෙමු. Okay. Good. අපි බෝඩ් එකට චුට්ටක් යමු ඒත් එක්කම. කො බලන්න මට රහස කියන්න මොකද්ද මුලින්ම පුතාලා කරන්න ඕනි? හරි. පුතේ Garfield says Garfield කියනවා stand up stand up stand up stand up stand up stand up පුතේ පුටු වල ඉන්න බබාලා මොකද්ද කරන්න ඕනි දැන්? හැමෝම නැගිටිනවා. stand up. ගාෆීල්ට අපි හරිද? stand up. stand up. Okay, good job. හරි ඊළඟට ගාෆීල් මොකද්ද අපි කරන්නේ? Okay. පුතේ Garfield says touch your nose. Touch your nose. Touch alana. Your පුතාලගේ nose එක. හරිනේ. කො බලන්න චුටි නහයවල් ටික මට පේනවා. Touch your nose. Touch your nose. Touch your nose. Garfield, where's your nose? Garfield's nose. Okay, Buddhi, well done. නියමයි. Good job. Garfield, ඊළඟට මොකක්ද අපි කියන්න පුතාලට? Okay. Garfield කියනවා touch. Touch කියන්නේ මොකද්ද පුතේ? අල්ලන්න. මොකද්ද? Your head. Touch your head. Garfield says, touch your head. Head. Can you see the head put there on the board? Garfield, you are so funny. Touch your head. Good. චූටි ඔලුගෙඩි ටික මට පේනවා. Well done. Garfield, ඊළඟට මොකද අපි කියන්නේ පුතාලට? Okay. Garfield says, what's this? Okay, Garfield කියනවා turn around. පුතේ වටේට කැරකෙමු. දැන් පුතා පුටු නැගිටලා ඉන්නෝනේ. Can you see Garfield's tail? Okay, again. Turn around.
බටේට කැරකෙමු. Okay පුතේ, well done, good job. Okay Garfield, ඊළඟට මොකද පුතාලට අපි කියන්නේ? All right, that's gonna be fun. පුතේ, Garfield කියනවා, Garfield says, raise your hands. Raise your hands. Both hands. Both hands. Raise your hands. Raise your hands. Raise your hands. අනේ චූටි අට්ටිකකෝ බලන්න. අනේ පුතේ හැමෝම අම්මා තාත්තත් එකතු වෙලා අපේ ගේම් එකට good job. ඔන්න අම්මා තාත්තා රතුස්සනවා. Raise your hands. Raise your hands. Okay, good. What's next? Garfield. Okay, the last one. Garfield, what's your secret? Tell me. Okay. මේක නම් ලේසි පුතේ. මගේ පුතාලා මං කරනවා දකින්න ආසම දෙයක්. කරමුද බලන්න. Garfield says, smile. Smile big. ලොකුවට hina වෙන්න චුටි මූණු වලින්. අනේ පුතේ. Smile. Smile big. Can you see on the board පුතේ? චුටි බබාලා දෙනෙක් ඉන්න ඔයා වගේම ලස්සනට hina වෙන ගම. පේනවද? Garfield says, smile big. Okay, good. Very nice. Awesome පුතේ. ඔයාලා හරි ෂෝක් නේ Garfield දැක්කද බබාලා? හැමදේම කරානේ පුතාලා හරි දක්ෂයි නේද? දක්ෂයි. Okay. හරි Garfield, අපි ඊළඟ ඇක්ටිවිටි එකට මම ඔයාලට ගහන්න. අපි දැන් බලමු පුතාලට මම මතකයිද කියලා. නේද? හරි පුතේ. ඔන්න එකපාරක් ආපහු කරමුද? මේ actions ටික. හරි. Are you ready? Are you ready? Are you ready? Let's do the yes, yes. Good. ඔන්න පටන් ගමු පුතේ. 1 2 3. Stand up. Stand up. Stand up. Stand up. ඔන්න පුතාලා ළඟිට්ටා. Good job. Well done. Next one. Touch your nose. Nose. Touch your nose. Nose. Touch your nose. Touch your nose. Nose. Okay, good. ඊළඟට මොකද අපි කරේ? Touch your head. Touch your head. Head, head. Touch your head. Touch your head. ඊළඟට මොකද අපි කරේ පුතේ? Turn around. Turn around. වටේට කැරකෙමු. Turn around. Turn around. සමහර බබාලා dance කර කර කැරකෙනවා. Wow. So happy. Okay. Next one. Raise your hands. Raise your hands. Raise your hands. Ane, raise your hands. Both hands. Adekama. Raise your hands. Wow. පුතේ අම්මිට තාත්තට වෙන කරන්න කියනවත් එක්ක. Oh, very good job. Smile big. Smile big. Smile big. ලකුවට hina වෙමු. Smile big. Okay, good job. නියමයි පුතේ, නියමයි. කහමද සෙල්ලම? ඔයා enjoy කරාද? ඔව්. මොකද පුතේ ඔව් කියලා කොහොමද කියන්නේ? Yes. Good. Did you enjoy? Yes. Okay. ඔන්න පුතේ චූටි වැඩක් තියෙනවද ක්ලාස් එකෙන් පස්සේ කරන්න? එකත් හරීම ෂෝක් වැඩක්. මොකක්ද දන්නවද? අපි දැන් ඉගෙන ගත්තානේ පුතේ. මොනවද ඉගෙන ගත්තේ? Raise your hand.
touch your nose, touch your head, turn around, smile big. අපිට එක දෙයක් අමතකුණානේ. Clap your hands. Clap, 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 clap. Clap your hands. මේ දේවල් ටික පුතාලා අම්මයි තාත්තයි එක්ක ඔන්න ක්ලාස් එකෙන් පස්සේ ප්ලේ කරන්න ඕනි. කොහොමද කරන්නේ? ඔන්න මගේ පුතා කියනවා අම්මා touch your nose. අම්මා ටච් කරන්න ඕනි nose එක අනතකට. පුතා කියනවා අම්මා touch your head. එතකොට මොකද කරන්නේ? අම්මා ඔළුව ටච් කරයි, හෙඩ් එක ටච් කරයි. ඔන්න බලන්න අම්මට පුළුවන්ද කියලා. පුළුවන් වේද පුතේ? ඔන්න අම්මා තාත්තා තහගෙන කිව්වම ඒකයි. හරි හරි හරි. මතක තියාගන්න. තව පාරක් බලන්න. ක්ලාස් එකෙන් පස්සේ මේ ටික පුතාලට අපි එවනවා. අම්මා තාත්තා PDF එකක් විදිහට මේ හැමදේම අද විතරක් නෙමෙයි හැම දවසකම ක්ලාස් එකෙන් පස්සේ ඔයාලගේ WhatsApp group එකට අපි එවනවා. ඊට පස්සේ මගේ පුතාලට තියෙන්නේ ඔන්න අම්මා තාත්තා එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න මේ ගේම් එක ප්ලේ කරන ගමන්. ඕකේ. කැමතිද? බබාලා උස්සන්න බලන්න කැමති කට්ටිය raise your hand. Raise your hand පුතේ කැමති කට්ටිය. ඕකේ හැමෝම කැමතිනේ. නියමයි. Good job. හරි. එහෙනම් පුතේ චූටි දෙයක් තියෙනවා. මතකද ඔයාලට මේ පුංචි යාළුවෝ ටික? යාළුවෝ කිව්වට ගොඩක් කට්ටිය ඉන්නවා පුතේ. මතකද මෙයාලව? පාත් මිස් එක්ක ඔයාලා ඉගෙන ගත්තා. කවුද පුතේ මේ ඉන්නේ? කියන්නකෝ මට. කවුද මේ ඉන්නේ? අනේ කවුද මේ ඉන්නේ? Can you see the picture? අම්මා නේද? තාත්තත් ඉන්නවා. තාත්තත් ඉන්නවා. තව ගොඩාක් කට්ටිය ඉන්නවා. පුතේ මේ කවුද? කවුද මේ? පුතාලා ගොඩාක් ආදරය කරන පුතාලගේ පවුලේ අය නේද? හරි. පුතාට මතකයි නේද? අපි ඉගෙන ගත්තා දෙමළෙන් මොනවාද කියන්නේ? අම්මට මොකද්ද කියන්නේ? තාත්තට මොකද්ද? ඉගෙන ගත්ත මතකයි නේද? හරි. ඔන්න අද ක්ලාස් එකෙන් එළියට යනකොට සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසි වලින් උත් ගෙදර ඉන්න ඔයා මේ ආදරය කරන කට්ටිය ඉන්නේ. එයාලට කොහොමද කතා කරන්න කියලා පුතා අද දැනගන්න. හරිද? අසයි නේද? අපි කරලා බලමු. හරි. මුලින්ම පුතේ අපි ගමුකෝ අපේ ගෙදර අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන කෙනෙක්. ගොඩාක් මහන්සි වෙන එක්කෙනෙක්. කවුද? කවුද? අම්මා. අනේ අපේ අම්මා නේද පුතේ මේ ඉන්නේ. පුතාලට පේනවා නේද? ඕකේ අම්මා. හරි. අම්මට මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ බලමුද අපි? බලමුද? චූටි වෙලාවක් දෙන්න ඉක්මනට පෙන්නනවා. හරි. අනේ පුතේ තාම යා ඉන්නව නේද? ඇයි ඉතින් අපි වටින පාඩමක් ඉගෙන ගන්න යන්නේ. අම්මට මොකද්ද පුතේ ඉංග්‍රීසි වලින් කියන්නේ? මොකද්ද කියන්නේ? අනේ ඔයා දන්නව නේද? අපි හැමෝම කියමු. Mother. Mother. This is my mother. This is my mother. This is my mother. අම්මට මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? Mother. Mother. ඔන්න පුතා හයියෙන් කියනවා. Mother. අම්මට කතා කරලා කියන්න. Mother. Mother. You can see the word on the board. Mother. Okay. හරි. ඊළඟට පුතේ ඔයා තව ගොඩාක් ආදරය කරන අනිත් එක්කෙනෙක් ඉන්නවනේ. තව කෙනෙක් ඉන්නවනේ පුතේ අම්මා වගේම. කවුද? අනේ තාත්තා. තාත්තා. තාත්තට මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? Father. 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 This is my father. This is my father. Father.
father තාත්තට මොකද්ද කියන්නේ පුතේ? කතා කරමු. අනේ පුතාලා මට ඇහෙනවා කෑ ගහනවා. තාත්තා come here. Yes yes. We are talking about you. අපි කතා කරන්නේ ඔයා ගැන. තාත්තට මොකද්ද පුතේ ඉංග්‍රීසි වලින් කියන්නේ? Father. Father. Good job. නියමයි. පුතේ තව කෙනෙක් ඉන්නවා. ඔයාට ඉන්නවද දන්නේ නැහැ හැබැයි බලමු. කවුද මේ? කවුද මේ? කවුද? ඔයාට ඉන්නවද මෙහෙම කෙනෙක්? අයියා කෙනෙක් හරි, මල්ලි කෙනෙක් හරි, චුටි මල්ලි කෙනෙක් හරි, චලකෝ අයියා කෙනෙක් හරි. අයියලත් එනවා දැන් කැමරාවකට මට පේනවා අයියලයි මල්ලිලයි ගොඩයි ගෙදර. හරි. බලමු අපි මොකද්ද කියන්නේ කියලා. අයියට නැත්නම් මල්ලිට පුතාට කියන්න පුළුවන්. Brother. Brother. ඇහුණා. Brother. Brother. This is my brother. 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 Okay. Brother. Good job. නියමයි. පුතේ clap එකක් දෙන්නම ඕනේ. Okay. ඊළඟට ඉතින් brothersලා විතරක් නෙමෙයිනේ නේද? සිස්ටර්ස්ලාත් ඉන්නවා. කවුද සිස්ටර් කියන්නේ? මං කියලා දෙන්නම්. අපි සිස්ටර් කියලා කියනවා පුතේ. දන්නවා? ඔව්. නංගි. අනේ චූටි නංගිලාත් ඉන්නවනේ මල් ගවුම් ඇඳගෙන. හරිම ලස්සනයි පුතේ. ඕ පුතාට නංගි කෙනෙක් ඉන්නවද? Yes. ඔව් නං yes කියමු. yes. Okay. අක්කලා ඉන්නවද පුතාලට? අක්කලා ඉන්නවද? ඔව්. හරි. අක්කලටයි නංගිලටයි දෙගොල්ලන්ටම මට කියන්න පුළුවන්. Sister. Sister. Ko කියන්න මාත් එක්ක. නේ good. Sister. 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 This is my sister. This is my sister. My sister. Sister. Okay. Sisters ලක්කම ඇවිල්ලා පුතාලත් එක්ක අපි කෑ ගහලා පාරක් කියමු තව පාරක්. Sister. Okay, good. ඊට පස්සේ තව දෙන්නෙක් ඉන්නවා. වලින් මං ගන්නම්කෝ. කවුද මේ ඉන්නේ? කවුද මේ ඉන්නේ? පුතාට මතකද දෙමළෙන් කිව්වේ මොකද්ද කියලා? මොකද දෙමළෙන් කිව්වේ කවුද මේ ඉන්නේ බෝඩ් එකේ? පුතාට පේනවද? ටීචර්ගේ අතේ ඉන්නවා. කවුද මේ? පාටි. මතකද? පාටි. ආච්චි අම්මා. ඔයාලට දෙමළෙන් කියන්නේ පාටි. ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ? මම ඉගෙන ගන්න යන්නේ දැන්. මොකද පුතේ කියන්නේ? Grandmother. Mother තමයි grandmother. Grandmother. ආච්චි අම්මට අපි කියනවා grandmother. Grandmother. කියමු බලන්න. Grandmother. Grandmother. Good job. Good job. ආශිලට හරිම සතුටුයි. අද අපි ගොඩක් කතා කරානේ යාලා ගැන නේද? ඉතින් සීයලාත් ඉන්නවා නේද? ආච්චිත් එක්කම සීයාත් ඉන්නවා නේද පුතේ? ලස්සන සීයා කෙනෙක් මං ගාව ඉන්නවා. ආරගේ සීයාත් ලස්සනයි නේද? ඔන්න බලමු. සීයට මොකද්ද කියන්නේ පුතේ? අපි සීයට දෙමළෙන් කිව්ව තාත්තා කියලා මතකද පුතාලට? මතකයි. පුතාලා හරි ස්මාර්ට් නේ. හරි දක්ෂයිද නේද? එහෙනම් බලමු සියට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි කියනවා grandfather. 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 This is my grandfather. Grandfather. කෑ ගහලා කියමු grandfather. Good. නියමයි. නියමයි පුතේ. Good job. ඔයාලා ෂෝක් නෑනේ. පුතේ තව චූටි දෙයක් කියලා දෙන්න ඕනි. මේක කියලා දෙන්නම ඕනි. පුතාලට අම්මා ඉන්නවා, තාත්තත් ඉන්නවා. මෙයාලට අපි සිංහලෙන් කියනවා පුතේ අම්මයි තාත්තයි දෙන්නම එකතුරම අපි කියනවා අපේ ආදරණීය දෙමව්පියෝ නේද? දෙමව්පියෝ. කවුද පුතේ කියන්න බලන්න? දෙමව්පියෝ.
එක්කෙනයි දෙන්නයි දෙමව්පියෝ නේද පුතේ? හරි. ඉංග්‍රීසි වලින් මේ දෙන්නටම අපිට එක වචනයක් නැද්ද ටීචර් එතකොට? සිංහලෙන් අපි දෙමව්පියෝ කියනවා. ඉංග්‍රීසි වලිනුත් පුතේ අපිට කියන්න පුළුවන් දෙන්නටම. මොකද්ද කියන්නේ? parents 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 parents. These are my parents. These are my parents. Parents. You can see the word here. Parents. Kim puthe ekparak tawa. Parents. Do you love your parents? Putala adareda parents lata. Do you love your parents? Yes. Yes. Ani ammu lokkuta athustanawa. හැමෝම ආදරේ නේද අම්මටයි තාත්තටයි parents. ඉතින් පුතේ 100ටයි ආච්චිටත් අපිට වචනයක් නැද්ද එතකොට ටීචර් කියලා අහන බබාලා ඉන්නවද? මට තියෙන උත්තරයක්. අනේ මොකද්ද කියන්නේ? ආච්චිටයි 100ටයි දෙන්නටම ඔයාලට කියන්න පුළුවන් එක වචනයක් තියෙනවා. මොකද්ද? පුතේ ආච්චිට මොකද්ද අපි කිව්වේ? පුතාට මතකද බලන්න? අනේ මතකයි. අපි ආච්චි අපට කිව්වා grandmother. මතකයි නේද? grandmother. සීයට කිව්වා grandfather. grandmother, grandfather. grandfather. දෙන්නටම අපි කියනවා grandparents. grandparents. ඔන්න ආච්චි අම්මා සීයා දෙන්නටම මම අද ඉඳලා කියනවා grandparents කියලා. නේද? මතකයිද? පුතේ අපිට ඉන්නවා parents අම්මා තාත්තා parents, and we have grandparents. Okay පුතේ නියමයිනේ. මගේ පුතාලා හැමෝම හරිම ආසාවෙන් කෑ ගහලා කතා කරනවානේ. හරි ෂෝක්නේ. අද පළවෙනි දවස. හැබැයි හැම දවසකම ක්ලාස් රූම් එකට මේ වගේ පුතා ලයිව් ජොයින් වුණොත් එහෙම පුතේ අපි ඉගෙන ගන්නවා වචන ගොඩාරියක් මේ වගේ. වාක්‍ය ගොඩාක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ස්කූල් ගිහිල්ලා යාළුවොත් එක්කත් මගේ පුතාට මේ දේවල් බෙදා ගන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කතා කරන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ආසයි නේද? හරි. එහෙනම් පුතේ අද දවසේ අපි ඉගෙන ගත්ත ගොඩාක් දේවල්. ගොඩක් සෙල්ලම් කරා, නැටුවා, සින්දු කිව්වා. මහන්සිද? හරි, තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. චුට්ටක් ඉන්න. පද්මි මිස්ටර් මං කතා කරන්න කැමතියි. අපි බලමු පද්මි මිස්ටර් මොනවද කියන්න තියෙන්නේ කියලා. අද දවසේ පුතාලා එන්ජොයි කරාද පුතේ? පුතාලා එන්ජොයි කරාද? Yes. Okay. චිටිමැනික ඔයාලා ලස්සන ඉංග්‍රීසි ලෙසන් එකක් ඉගෙන ගත්තා. අපි දිල්හාරා ටීචර්ට, අපේ කෝච් දිල්හාරාට අපි කියමුද thank you very much teacher. හරි ලස්සන ටීචර් ඉගෙනුවා. හරිම ලස්සනයි. මගේ පුතාලා කැමතිද? එතකොට සිංහල, ගණිතය, පරිසරය, දෙමළ කියන විෂය කොටස් ටික මගේ පුතා ඉගෙන ගන්නවා මාත් එක්ක. කවුද මම? මගේ නම මතකයිද? පද්මි සුරේෂි. එහෙම කියන්නේ නැතුව ඔයාලා හැමෝම මට කියන්නේ පද්මි මිස් කියලා. පද්මි මිස්. ඒ වගේම තමයි ඉංග්‍රීසි කොටස සහ ස්පෝකන් ඉංග්‍රීසි කොටස ආවරණය කරන්නේ දිල්හාරා මිස්. ඉතින් අපි දෙන්න එකතු වෙලා මගේ පුතාලා ගෙදරට එනවා මාස 3ක කාලයක්. මේ මාස 3ම නොමිලේ පවත්වන්නේ. ඉතින් දෙමාපියෝ දරුවෝතන ඉන්නවා නම් දෙමාපියොත් ළඟට එන්න. අද දවසේදී අපි දෙන්න මේ අද දවසේ වැඩ කටයුතු ටික අවසන් කරලා මේ සෙෂන් එක මේ අද දවසේ ඔයාලව හම්බ වෙන්න ආපු පැය දෙක අවසන් කරන්න හදන්නේ. ඉතින් අම්මේ තාත්තේ
මේ විදිහට තමයි මේ මාස දෙක පුරාවට මාස 3 පුරාවටම දරුවොත් එක්ක අපි වැඩ කටයුතු කරන්නේ. මම නැවත මතක් කරනවා මේ ඉන්නේ දෙක ශ්‍රේණියේ පුංචිම පුංචි චූටිම චූටි පැටව. එයාලට හරි ආසාවෙන් ඉගෙන ගන්න ක්‍රමවේද ගොඩාක් අපි ළඟ තියෙනවා. අවුරුදු ගාණක් පුරාවට මම අත්හදා බලපු දරුවොත් එක්ක වැඩ කරපු දරුවෝ ඉහළට ගත්ත විදිය 3 ශ්‍රේණිය 4 ශ්‍රේණිය 5 ශ්‍රේණිය දියලෝ දක්ෂ වුණ විදිය පන්ති කාමරේ සමහරට පළවෙනියා දෙවෙනියා විතරක් නෙමෙයි සෙක්ෂන් එකෙම වැඩිම ලකුණු ගන්න මට්ටමටපත් උන මේ 2000 මේ ගිය අවුරුද්දේ 2024 අවුරුද්දේදී ලංකාවේ ශිෂ්‍යත්ව කඩේදීම ජයගත්ත ඉහළින්ම ජයගත්ත ලංකාවේ 10 දෙනා අතරට මගේ ගෝලියෙකුට යන්න හැකියාව තිබුණා. ඉතින් 70%ක් දෙනා ශිෂ්‍යත්ව කඩේම සමත් කරවගන්න ශිෂ්‍යත්ව කඩේම ළඟට නෙමෙයි ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයකට යන්න හැකියාව ලැබුණේ ඇත්තටම ඒ දරුවෝ මේ පදනමේ ඉඳන් ලස්සනට උඩට අරගෙන ආව නිසා ඉතින් උදව් කරන්න අපි නොමිලේ කරන මේ පාඨමාලාවට ඔයාලගේ උදව් අපිට දෙන්න බබාලා ඉන්න තැන ඉඳන් ඉස්සරහට මේ මාස 3 අවසානයේදී දක්ෂයෙක් වෙයි දක්ෂ පුතෙක් වෙයි ඒ වගේම තමයි ඔයාලට නිදහස තියනවා ඊට පස්සේ ඔයාලා කැමති විදියට තීරණ අරගෙන වැඩ කරන්න. ඉතින් අපේ කිසිම බාධාවක් නැහැ. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දේදී ඔයාලගේ දරුවන්ට අපි මේ මාස 3ක කාලය පුරාවට උගන්වන දේවල් අපි ආදරෙන් දෙන දේවල් ටික ගන්න කියලා ආරාධනා කරනවා. ලංකාවේ පදිමිස් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න අම්මා තාත්තා ගොඩාක් කට්ටිය අපෙන් අහලා තිබුණානේ අපේ කිඩ්ස් මැගසින් එක ගැන මතකද? ඔව්. ඉතින් පුතේ දුවේ අම්මා තාත්තේ හොඳට අහගෙන ඉන්න මේ කිඩ්ස් මැගසින් එක කියන්නේ මොකක්ද කියලා. අද දවසේ පුතාලා දැක්කනේ අපි පොත් මුකුත් පාවිච්චි කරේ නැහැ. අපි සෙල්ලම් කරලා සින්දු කියලා ඉගෙන ගත්තා නේද? හරි. ඉතින් අපි මේ වල කිඩ්ස් මැගසින් එක පුතේ පිට 120ක් තියෙන හරි වටින පොතක්. වටින වර්ඩ් බුක් එකක්. මේක ඇතුලේ පුතේ විෂයන් ගොඩකට අදාළව සිංහල, පරිසරය, ගණිතය, දෙමළ ඒ වගේම තමයි පුතා ක්ලාස් එකකට ඉගෙන ගන්න ඉංග්‍රීසි, ස්පෝකන් ඉංග්‍රීසි මේ හැම දෙයක්ම ඒවට අදාළ ක්‍රියාකාරකම්, අභ්‍යාස මේ හැම දෙයක්ම මේ මැගසින් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ මැගසින් එක මම කොහොමද ගෙන්න ගන්නේ ටීචර්? ඔය ප්‍රශ්න තියෙනවා නේද? හරි. එහෙනම් මේ මතක් කිරීම ඒ සම්බන්ධයෙන් මේ මැගසින් එක අපි ඔබට මේ වැඩසටහනේ දෙවන තුන්වන සතිය ගත වන විට අපි ඔබේ නිවසටම ලැබෙන සලස්වනවා. හැබැයි මේ මැගසින් එක අපි දෙන්නේ කාටද? ටීචර් අපි කාටද මැගසින් එක දෙන්නේ? හැම දවසකම ලයිව් සම්බන්ධ වෙන්න ඕනි මගේ දරුවෝ. ටීචර් එහෙම නේද? ලයිව් සම්බන්ධ වෙන්න ඕනේ ටීචර්. ලයිව් සම්බන්ධ වෙලා අපේ වැඩසටහනට සක්‍රියව දායක වෙන හැම දරුවෙකුගේම ගෙදරට මේ මැගසින් එක අපි එවනවා. අපි මහන්සි වෙලා හදපු මැගසින් එක. ඉතින් අනිවාර්යෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනි පැටව ටික. අනිවාර්යෙන්ම. ඉතින් මැගසින් එක ලැබුණට පසුව ඒ මැගසින් එක හරහා තමයි සියලුම ක්‍රියාකාරකම් කෙරෙන්නේ. විශේෂයෙන් පොත් ගොඩක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. වියදම් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන වැඩසටහනේ හරිම පහසුවෙන් ඉගෙන ගන්න ඉඩකඩ පරිසරය අපි එහෙම තමයි ඔබට හදලා දීලා තියෙන්නේ. ඉතින් අද දවසේ වැඩසටහනේ අවසානය මේ විදිහට අපි සනිටුහන් කරනවා. මම කියනවා thank you so much for joining this awesome session. I hope you enjoyed this session. ඒ වගේම ඊළඟ දවසේ අපි ආදරෙන් බලාගෙන ඉන්නවා නේද ටීචර්? ඔව් ඊළඟ දවස කියන්නේ සඳුදා. හෙට නෙමෙයි අනිද්දාට ඔයාලා හවස 6 ඉඳන් 8 වෙනකන් මාත් එක්ක සම්බන්ධ වෙනවා මම උගන්වන විෂය කොටසත් සමග. සිකුරාදට හම්බ වෙනවා දිල්හර ටීචර්ත් එක්ක. ඒක නිසා කාලසටහන අපි WhatsApp group එකට එකතු කරනවා. ඒ වගේම අද දවසේ කරපු වැඩසටහන මේ අපි ඉගෙනගත්ත දේවල් ටික දෙමව්පියන්ට මතක තියාගන්න ඕන දේවල් ටික අපි group එකට එකතු කරනවා. ඒ වගේම සඳුදා දිනේදී වැඩ කරනකොට මට පොත් කීපයක් අවශ්‍ය වෙනවා. මම group එකට එකතු කරන්නම්. කවර දාන්න කලබල වෙන්න ඕනේ. පොත් එක අරගෙන තියාගත්තාම ඇති. ඒ වගේම මම විශේෂයෙන් දෙමව්පියන්ට මතක් කරනවා කොයිම වෙලාවකවත් අනවශ්‍ය ලෙස වියදම් දරන්න ඕනේ. කිසිම වෙලාවක මොනම හේතුවක් මතවත් අපි මේ මාස 3 ඇතුළතදී කිසිම මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. නිවසටම අපි ඔයාලගේ මැගසින් එක එවනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න. කිසිදු ගෙවීමක් කරන්න එපා. කවුරු කොහොම දැනුවත් කිරීම කරත් කිසිදු ගෙවීමක් අපි අය කරන්නේ නැහැ. ඉතින්
ආදරණීය ලෙස එකතු වෙන්න කියලා අපි ආරාධනා කරන ගමන් චුටි මැනික අපි අද යන්නයි හදන්නේ. ගාෆිල්ලුත් ආවා. අපි ගාෆිල්ටත් කිමු thank you very much කියලා. ගාෆිල් අපිට අද හරි සතුටින් ඉගෙන ගන්න උදව් කරා. එයාගෙන් අපි උත්තරත් ඇහුවා නේද මැනික? එහෙනම් ඊළඟ දවසේදී සඳුදා දවසේදී මාත් එක්ක හවස 6 ඉඳන් 8 වෙනකන් එකතු වෙන්න බලාගෙන අද දවසේදී අපි යන්නයි හදන්නේ. කෝ බලන්න මගේ පුතාලා නැගිටින්න බලන්න ආයිබෝවන් කියන්න. අනිවාර්යෙන් ගෙදර හිටියට ඔයා නැගිටලා අපි හැමෝටම ආයිබෝවන් කියන්න ඕනේ. ඒවා හොඳ පුරුදු good habits නේද ටීචර්? අනිවාර්යෙන්ම පුතේ stand up. Stand up. Stand up. Good. very good පුතේ. එහෙනම් අපි හැමෝම අද දවසේ වැඩ කටයුතු ටික අවසන් කරලා යන්නයි හදන්නේ. ගාෆිල්ටත් අපි බයි කියන ගමන් සියලුම දෙනාට මගේ පුංචි පැටවුන්ට විශේෂයෙන් අයිබෝවන් මැනික. අයිබෝවන්. God bless you පුතේ. බුත් සරණයි. සතුටින් ඉන්න. සඳදට අපි හම්බ වෙමු.